ඉංග්‍රීසි නීතිය එතකොට ව්‍යවස්ථා මගින් ලංකාවට ආවා. ඒ වගේම තමයි අපේ උසාවිවල නම් උසාවිවල ආකෘතිය ඉහළ උසාවියේ සිට පහළ උසාවිය දක්වා මහේස්ත්‍රාත් උසාවිය එංගලන්තෙත් තියෙනවා. එංගලන්තේ තමයි නම ආවේ. දිස්ත්‍රික් උසාවිය, හයිකෝර්ට් එක, මහාධිකරණය. ඊට ඉහළ තියෙන අභියාචන අධිකරණය, සුප්‍රීම කෝර්ට්. එංගලන්තේ සුප්‍රීම කෝර්ට් එකට නමක් වෙනම නමක් තියෙනවා හවුස් ඔෆ් ලෝඩ්ස් කියලා. හවුස් ඔෆ් ලෝඩ්ස් සුප්‍රීම කෝර්ට් විදියට කතා කරනවා. අනිත් උසාවිවල නම් ඔක්කොම සමානයි. ඒ වගේ තමයි තවත් අපි කොපි කරපු එකක් තමයි එංගලන්තෙන් අපිට ලැබුණ එකක් තමයි සිද්ධාන්ත ගණනාවක් අපිට හම්බ වුණා. වැදගත්ම සිද්ධාන්ත ගණනාවක්. ඔබ කවුරුත් අහලා ඇතිනේ දැන් නිතරම දේශපාලඥයෝ ජනාධිපතිවරු කියන එකක් තමයි මේ නීති ආධිපත්‍ය. අහලා තියෙනවනේ මේ මෑතක ඉඳන් කතා කරනවා නීති ආධිපත්‍ය කියලා. කොහෙන්ද ආවේ ලංකාවට? එංගලන්තේ. ඉංග්‍රීසියෙන් කියන්නේ rule of law. rule of law. rule of law. නිකන් නීතිය මගින් පාලනය වෙන්නේ. රජුරුවන්ගේ කටින් නෙමෙයි පාලනය කරන්නේ. නීතියක්. නීතියට යටින් තමයි රජුරුවෝ ඉන්නේ. නීතිය ආධිපත්‍ය කියන સિદ્ધාන්තයේ නීතිය තමයි උඩින්ම ඊට යටින් තමයි ජනාධිපති ඇතුළු අනිත් අය. ඒ කාලේ ඉංග්‍රීසි ඉංග්‍රීසි සහ අපේ සිංහල රජුරුවෝ කාලේදී රජුරුවෝ ඉහළම නීතිය තියෙන්නේ යටින්. නීතිය යටින් තිබුණේ. දැන් මේ સિદ્ધාන්තය ඇති කරාන් පස්සේ නීතිය ආධිපත්‍ය කිව්වම නීතිය උඩින් අංක 1ට. ඒ නීතියට සැමොම යටත්. වැසියෝ විතර නෙමෙයි රජුරුවොත් යටත්. එතකොට මේ නීති ආධිපත්‍ය අපිට ලංකාවට හඳුන්වලා දුන්නේ ඉංග්‍රීසි නීතිය යටතේ. ඒ වගේම තමයි separation of powers කියලා સિદ્ધාන්තයක් තියෙනවා. බලතල බෙදීම කියලා. ව්‍යවස්ථාදායක විධායක අධිකරණ කියලා. අපි ඉදිරියේදීත් කතා කරන ඉදිරි මාතෘකාවලදී මේ අපේ ව්‍යවස්ථාදායක කියලා මාතෘකාවක් තියෙනවා. මූලික අයිතිවාසිකම් මාතෘකාවක් තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා මාතෘකාවක් අපි ඉදිරියේදී කතා කරනවා. බොහෝ විට මේ 4 වෙනි මාසෙ විතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තා මූලික අයිතිවාසිකම් පිළිබඳ කෙටියෙන් අපි පැය දෙකක් කතා කරනවා. ඒක ආවේ කොහෙන්ද? එංගලන්තේ. බලතල සිංහල රජුරුවන්ගේ කාලේදී එමෙත ඉංග්‍රීසි රජුරුවන්ගේ කාලේදී ව්‍යවස්ථාදායක විධායක අධිකරණ කියන බලතල තුනම එකිනෙකගේ අතේ තිබුණේ. නීති හදන්නෙත් එයා, ක්‍රියාත්මක කරන්නෙත් එයා, නඩු අහන්නෙත් එයා. මතක නේද? ඇහෙනව නේද? නීති හදන්නෙත් රජුරුවෝ, ඒවා ක්‍රියාත්මක කරන්නෙත් රජුරුවෝ. ඒකෙන් මොන හරි මේ මිනිස්සු පැමිණිල්ල දාන්නේ, පැමිණිල්ල අහන්නේ රජුරුවෝ. හොඳයිද මේ වැඩේ? බලතල බෙදීම સિદ્ધාන්තයෙන් තමයි මේ තුන් කණ්ඩායම් තුනකට හම්බුනේ. කොච්චර හොඳ સિદ્ધාන්තයක්ද බලන්නකෝ. අපේ සිංහල රජුරුවේ එංගලන්ත රජුරුවත් ඒ කාලේ. මේ સિદ્ધාන්තය එංගලන්තයට එන්න කලින් රජුරුවන්ට ওই බලතල තුනක් තිබුණා. ව්‍යවස්ථාව නීති හදනවා, ක්‍රියාත්මක කරන්නේ තියාමයි, නඩු අහන්නේ තියාමයි. මොන තරම් අයුතු අසාධාරණ ඒවා සිද්ධ වෙනවද? දැන් බලන්න යටි සෑහෙන වෙනස්. එතකොට නීති ආධිපත්‍ය බලතල බෙදීම වගේ දේවල් මේ ඒ වගේ බලතල බෙදීම ඇතුළේ තවත් එක සිද්ධාන්ත තියෙනවා. ඒක ඔක්කොම ඇති කරේ මේ අපේ මේ ඉංග්‍රීසි නීතිය යටතේ. ඒ වගේම තමයි අපේ ඉංග්‍රීසි නීතියෙන් අපිට හඳුන්වලා දුන්න අපරාධ නීතිය. අපේ වාණිජ්‍ය නීතිය කොමර්ෂල් ලෝ එකේ ඉංග්‍රීසි නීතිය. ඉංග්‍රීසි නීතියෙන් සකස් කර සමාගම් නීතිය අපේ ලංකාවට ගෙනාවේ හඳුන්වලා දුන්නේ ඉංග්‍රීසි ජාතිකයන්. සාක්ෂි නීතිය අපේ එංගලන්තයෙන් තමයි ලැබෙන්නේ ලංකාවට ඉංග්‍රීසි නීතියෙන්. නමුත් රෝමලන්තේ නීතිය අපි කෙටියෙන් මෙතනදී කියන රෝමලන්තේ නීතිය තමයි ඔබට මම කිව්වා රෝමලන්තේ නීතිය තමයි ඉංග්‍රීසියෙන් ලංකාවට එන්න කලින් තිබුණේ කියලා. 1796ට කලින් දැන් මම මේ කෙනෙකුට පෑනේ පොඩ්ඩක් කෙටියෙන් ලියන්න පුළුවන්කම තියෙනවා නම් හරි. 1796ට කලින් ලන්දේසි පාලනේ තිබුණේ. ඔවුන්ගේ තිබුණ අපරාධ නීතියක්. ඔවුන්ගේ වාණිජ නීතියක් තිබුණා. ඒ දෙකම විනාශ වුණා. විනාශ කළා ඉංග්‍රීසි පාලනයේදී. නැති කරා. ඒ වෙනුවට ඉංග්‍රීසි නීතිය ගෙනාවා. ඉංග්‍රීසි නීතිය හඳුන්වා දුන්නා ඉංග්‍රීසි පාලන සමිතිය අර දෙක විනාශ කරලා. මේක අනිවාර්යයෙන් පනත් වලින් විනාශ කරේ. අලුත් පනත් කියලා විනාශ කරා. නමුත් රෝමලන්තේ නීතිය තාම තියෙනවා ටිකක්. ඒ තියෙන්නේ පුද්ගල නීතිය, දේපල නීතිය, උරුම නීතිය, අනේ මාතුකා කරන. ගිවිසුම් නීතිය.
ඔන්න ඔය මාතෘකා හතරට අපි ඊළඟ මාතෘකාවත් මේ රෝමලන්දේසි නීතිය ගැන මතක තියාගන්න. රෝමලන්දේසි නීතිය තාමත් වැදගත් වෙනවා අංශ මාතෘකා කීපයක් තියෙනවා නීති මාතෘකා. එකක් තමයි පුද්ගල නීතිය. ඒ වගේම තමයි දේපල නීතිය. ඒ වගේම තමයි ගිවිසුම් නීතිය සහ උරුම නීතියටත් අයිති වෙනවා. මෙන්න මේ ටික තමයි ඉංග්‍රීසි නීතියෙන් ලංකාවට ලැබුණ දායාද, ලංකාවට ලැබුණ ප්‍රයෝජන, ලංකාවේ දැනුත් ක්‍රියාත්මක වෙනවා. ඊළඟට අපේ දෙවෙනි මාතෘකාව තමයි විදේශ නීති වලින් දෙවෙනි එක රෝමලන්දේසි නීතිය. රෝමලන්දේසි නීතිය මතක තියාගන්න. ඒකාවෙන් ලන්දේසි පාලන සමයේදී ඉංග්‍රීසි පාලන සමයේදී ඉංග්‍රීසි නීතිය හඳුන්වා දුන්නා. ඊට කලින් ලන්දේසි පාලන සමයේදී රෝමලන්දේසි නීතිය හඳුන්වා දුන්නා. ඊට පෙර හිටිය පෘතුගීසීන් 1505 සිට ලියාගත්ත කමන්නේ 1505 සිට ඒගොල්ලෝ 1505 තමයි පෘතුගීසීන් ලංකාවට ආවේ. 1505 සිට 1656 1505 ඕන් පෘතුගීසීන් ලංකාවට ගෙල්ලා ක්‍රිස්තියානි ධර්මයේ විතරයි ගෙනාවේ. නීතියක් ගෙනාවෙත් නෑ, උසාවිත් නෑ, මොනවත් නෑ. ලන්දේසීන් ඊට වැඩි කාර්යක්ෂමයි, ඊට වැඩි පරිණතයි. ඕන් අපිට හොඳ නීති ක්‍රමයක් ගෙනාවා. තාම තියෙනවා ඒක ටිකක්. රෝමලන්දේසි නීතිය. රෝමලන්දේසි නීතිය ඇත්ත වශයෙන්ම ඒ නමින් පේනවා. ඒ නමින්ම කියන්න පුළුවන් රෝමලන්දේසි නීතිය ඇති වෙලා තියෙන රෝම නීතියයි ලන්දේසි සිරිතුයි එකතු වෙලා. මේ ලන්දේසීන්ගේ රට කොහෙද? ඕලන්තේ. දැන් වර්තමානයේ කියන්නේ ඕලන්තේ කියලා. යුරෝපේ. ඔවුන් 1600 ගණන් වල නැව් එහෙම තියෙනවා. ඉතින් ඔවුන් ආක්‍රමණය කරන රටවල් වලට. ඔවුන්ට වැඩි පෘතුගීසීන්ට වැඩි ප්‍රබලයි ලන්දේසීන් නාවික බලය අතින්. ලන්දේසීන්ට වැඩි ප්‍රබලයි ඉංග්‍රීසීන්. එතකොට රෝම ලන්දේසි නීතිය කියන වචනයෙන් කියන්නේ රෝම නීතිය සහ ලන්දේසි සිරිත් විරිත් වල සංකලනයක්. ඒක රෝම නීතිය තමයි රෝම අධිරාජ්‍ය කියලා එකක් තිබුණා මේ යුරෝපේ. රෝම අධිරාජ්‍ය. ඒක තිබුණේ ක්‍රිස්තු වර්ෂයට පෙර සතවර්ෂයකට කලින්. ක්‍රිස්තු පූර්ව 100 ක්‍රිස්තු පූර්ව වර්ෂයේ. ක්‍රිස්තු වර්ෂය පටන් ගන්න ක්‍රිස්තු වර්ෂ 1 සිට 2025 දක්වන්නේ දැන්. ක්‍රිස්තු වර්ෂයට පෙර අවුරුදු 100 තියෙන්නේ. ක්‍රිස්තු වර්ෂයට පෙර අවුරුදු 100ක විතර කාලෙදී තමයි රෝම නීතිය ආරම්භ වෙන්නේ. යුරෝපේ. පස්සේ අධිරාජ්‍යයක් වුණා. අධිරාජ්‍යයක් වල මේ ලංකාව වගේ රටවල් අල්ලගත්තේ නෑ. යුරෝපේ රටවල් අල්ලගත්තා. අල්ලගෙන රෝම නීතිය ඉතාම හොඳ නීතිය රෝම නීතිය. තාම මං ගිය සතියේ දේශනෙත් කිව්වා රෝම නීතිය අත වශයෙන් අපේ විශ්වවිද්‍යාල මමත් ඉගෙන ගත්ත රෝම නීතිය අපේ නීති විද්‍යාලය සහ විශ්වවිද්‍යාලයේදී. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ මම ඉගෙන ගත්ත රෝම නීතිය. දැනුත් බොහෝ විට මේ රෝම නීතිය හරි හොඳ පදනම් නීතියක්. රෝම නීතියයි ලන්දේසි සිරිතු එකතු වෙලා තමයි නෙදර්ලන්තේ කියලා නේ රටට කලින් කිව්වේ. නෙදර්ලන්තේ තමයි මේ විෂය මේ රෝම නීතියයි මේ රෝම ලන්දේසි සිරිතු එකතු වෙලා හැදුනේ. ඒතර රෝම අධිරාජ්‍ය ක්‍රිස්තු පූර්ව පළවෙනි සතවර්ෂයේ සිට ක්‍රිස්තු වර්ෂ 7 දක්වා. ක්‍රිස්තු වර්ෂ 7 කියලා කියන්නේ 600. එක ක්‍රිස්තු වර්ෂ 1 1 දාලා 100 200 300 400 500 600. ක්‍රිස්තු වර්ෂ 600 වෙනකොට රෝම අධිරාජ්‍ය බිඳ වැටුණා. ඒකේ තිබුණ රටවල් කැඩලා ගියා ස්වාධීන වුණා. නමුත් රෝම නීතිය විශ්වවිද්‍යාලවල රැඳුණා. රෝම නීතිය විශ්වවිද්‍යාල වලට රැඳවිලා ක්‍රියාත්මක වුණා. ඒ විදිහට තමයි රෝම ලන්දේසි නීතිය ලංකාවට ගෙනාව ලන්දේසීන්. රෝම ලන්දේසි නීතිය රෝම ලන්දේසි නීතිය එතකොට ලන්දේසි පළාත්වල ක්‍රියාත්මක වුණා හොඳටම. ඊට පස්සේ රෝම ලන්දේසි නීතිය ලන්දේසි කාලෙදී ලන්දේසි පාලන සමය ආරම්භ වෙනකොට ලන්දේසින්ට අල්ලගන්න බැරි වුණා උඩරට පළාත. පෘතුගීසීන්ටත් අල්ලගන්න බැරි වුණා. ඒ නිසා උඩරට නීතිය කියන එක සිංහල නීතිය විදියට උඩරට තිබුණා. මම ඔබට සඳහන් කර පොඩ්ඩකට කලින් මේ ලන්දේසි කාලෙදී උඩරට අල්ලගන්න බැරි නිසා සිංහල නීතිය තිබුණා ඒ රටේ. උඩරට ප්‍රදේශවල. උඩරට ප්‍රදේශවල සිංහල නීතිය උඩරට ප්‍රදේශවල දෙමළ අයත් හිටියා මුස්ලිම් අයත් හිටියා ඒ කාලේ. සිංහල රජුන්ගේ කාලේදී දෙමළ අය හිටියා. මුස්ලිම් අයත් හිටියා.
ඒ රජුරු ටිකක් දෙමළ වගේනේ නේද? ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ගේ නේද? දෙමළ ඉන්දියාවෙන් ඇවිල්ලා තියෙන්නේ. ඇවිල්ලා රජකම අරගෙන එමෙ දිනනේ ඒවා ඉතිහාසය කියන්නේ නැහැ. එතකොට මුස්ලිම් අයත් හිටියා උඩ රට මේ සිංහල රජුරන්ගේ යටතේ. එතකොට ඒ කාලේ ඉංග්‍රීසියෙන් ලංකාව අල්ලගන්න කලින් සිංහල රජුරෝ සිංහල නීතිය සිංහලයන්ට වගේම මුස්ලිම් අයට දෙමළයට තුන්ගොල්ලට බෙදුවා. මතක තියාගන්න. සිංහල නීතිය අපේ සිංහල අන්තිම සිංහල රජුරන්ගේ කාලේදී උඩරටට විතරයි උඩරට ප්‍රදේශවල මේ සිංහල දෙමළ මුස්ලිම් තුන්ගොල්ලට බෙදුවා. යෙදුවා. පස්සේ තමයි අපි උඩරට නීතිය ඉගෙන ගන්නකොට තව පොඩ්ඩකින් ඉගෙන ගන්නවා. පස්සේ පළ උඩරට සිංහලයන්ට පමණක් අදාළ වෙනවා. වර්තමානයේ උඩරට නීතිය පහත රට සිංහලයන්ට පවා අදාළ නොවේ. ඒකට මුස්ලිම් වරුන්ටයි දෙමළයට නම් කොහොමත් අදාළ වෙන්නේ වර්තමාන උඩරට නීතිය. නමත් හැදුනේ ඊට පස්සේ තමයි බ්‍රිතාන්‍යයන්ගේ සමයේදී තමයි උඩරට නීතිය කියන වචනය හැදුනේ. එතකන් අනුරාධපුර යුගයේ සිංහල නීතිය තමයි තිබුණේ. ඒකට ප්‍රධාන හේතුව තමයි රෝමලන්දේ මේ පෘතුගීසිස්තාන ඉංග්‍රීසි මේ පෘතුගීසිස්තාන ලන්දේසි කාලවල උඩරට අල්ලගන්න බැහැ. ඒ නිසා ස්වාධීන රාජ්‍ය කොටසක් විදිහට මැද කඳුකරේ සිංහල නීතිය ක්‍රියාත්මක වුණා සීලුම ජන කොටස් වලට. ප්‍රාදේශීය නීතියක් විදිහට. ඔන්න ওই විදිහට තමයි මේ විදිහට අත වශයෙන් උඩට මේ රෝමලන්තේ නීතියේ රෝමලන්තේ නීතියේ මූලාශ්‍ර කීපයක් තියෙනවා. අපේ ලංකාවේ නීති මූලාශ්‍ර වගේ ලන්දේසි ව්‍යවස්ථා තිබුණා. ලන්දේසි උසාවි තිබුණා ලංකාවේ. නිතරම පැතිරිලා තිබුණා ලන්දේසි උසාවි. තාමත් පරණ ගොඩනැගිලි තියෙනවා. නේද? පරණ ගොඩනැගිලි තියෙනවා. ගාල්ලේ මේ ඒ වගේ තැන් වල දැන් ලන්දේසි උසාවියේ තිබුණේ ලන්දේසි ගාල්ලේ බලකොටු ඇතුලේ. දැන් රෝම ලන්දේසි නීතිය ලන්දේසින් ලංකාවට ආවට පස්සේ රෝම ලන්දේසි නීතිය ඕන් මුලින් යෙදුවේ සිංහලයන්ට යෙදුවේ නැහැ. සිංහල ජනතාව හිටියනේ. ඕන් ඒකේ යෙදුවේ මේ ක්‍රිස්තියානි ධර්මය ඉගෙන ගත්ත සිංහලයන්ට. ක්‍රිස්තියානි ධර්මය අදහන සිංහලයන්ට තමයි පාලනය රෝම ලන්දේසි නීතිය දැම්මේ. ඒ වගේම තමයි රෝම ලන්දේසි නීතිය ඔවුන් දැම්ම ඔවුන්ගේ හමුදාවල අය ලංකාවේ රැඳී හිටියා ඒ කාලවල. ලන්දේසි නිලධාරීන් ලංකාවේ රැඳී හිටියා විශේෂයෙන් කොළඹ වගේ පළාත්වල. ඔවුන්ට ඕන් රෝම ලන්දේසි නීතිය යෙදුවා. ඒ අරගම අනිත් සිංහල ජාතිකයන්ට සිංහල නීතිය තමයි යෙදුනේ. නමුත් ක්‍රමෙන් ලන්දේසි නීතිය ඔවුන්ටත් යෙදුවා. එතකොට රෝමලන්ත නීතියේ මූලාශ්‍ර විදිහට ගත්තාම අත් වශයෙන් රෝමලන්ත නීතිය නීතිය මේ ලංකාවේ වගේ ලංකාවේ පාලනය කරේ මේ බටාවියාව කියලා ඔබ සමහරට අහලා ඇති. ජාවා කියලා දූපතක් තියෙනවා මේ ඉන්දුනීසියාවේ. ඉන්දුනීසියාවේ තියෙනවා ජාවා කියලා දූපතක්. ඒ දූපතේ තමයි ලන්දේසි ප්‍රාදේශීය ආණ්ඩුකාරයා හිටියේ. නැත්නම් ස්ටේට් ජෙනරල් ඉඳලා හොලන්දේ ඉඳලා පාලනය කරන්න දුර නිසා මේ නෙදර්ලන්තේ ඉඳලා පාලනය කරන්න දුර නිසා නැගෙනහිර ඉන්දියාවේ වෙළඳ සමාගම කියලා ඒකෙන් තමයි පාලනය කරේ. ඒකේ ප්‍රධාන බලකොටුව තිබුණේ ආණ්ඩුකාරයා හිටියේ බතාවියන් ආණ්ඩුව තමයි කියලා කිව්වේ. ජාවා දූපතේ තිබුණා බතාවියා කියන නගරයක්. තාමත් තියෙන ওই නගරේ බතාවියා නගරේ. නගරේ ඉඳලා තමයි පාලනය කරේ. මේ ඔවුන් ව්‍යවස්ථා හැදුවා. හදලා ලංකාවටත් එවුවා. ලංකාවේ නැගෙනහිර බලපදේශවල ඒක දකුණු අප්‍රිකාව ඒ වගේ රටවල් වල හොලන්දෙන් පාලනය වුණා ඒ කාලේ. පස්සේ ඉංග්‍රීසි එනකන් ඒ විදිහට තමයි හිටියේ. ඒතර ලංකාවේ මේ අත වශයෙන් වර්තමානයේ ගත්තාම රෝමලන්දේසි නීතිය භාවිතා වෙනම ඉංග්‍රීසි පාලන සමයේදී මොකද වුනේ? ඉංග්‍රීසි පාලන සමයේදී රෝමලන්දේසි නීතිය විනාශ කරේ නැහැ සම්පූර්ණයෙන්ම. අපරාධ නීතිය, වාණිජ නීතිය වගේ ඒවා අපරාධ නීතිය, වාණිජ නීතිය, සාක්ෂි නීතිය. වාණිජ නීතිය කියවම අර මේ ඒවට අයිති බිල් ඔෆ් එක්ස්චේන්ජ් විනිමය බිල්පත් මේ ඔක්කොම ඉංග්‍රීසි නීතිය තමයි. අපි මේ මාතෘකාව ඉවර කර ඉංග්‍රීසි නීතිය බලපෑම. බිල් ඔෆ් එක්ස්චේන්ජ් වාණිජ නීතිය. ඊළඟට සමුද්‍රීය මැරිටයිම් ලෝ. ලංකාවේ තියෙන මැරිටයිම් ලෝ එක ඉංග්‍රීසි නීතියෙන් හැදිච්ච එකක්. ඒතර රෝමලන්දේසි නීතිය නෙමෙයි. රෝමලන්දේසි නීතිය අපිට බලපාන්නේ පුද්ගල නීතිය.
පුද්ගල අයිතිවාසිකම්. ළමයි පිළිබඳ නීතිය. දෙමව්පිය පිළිබඳ නීතිය. ඒවා අත වශයෙන් ඉංග්‍රීසි නීතිය ඒගොල්ලෝ සම්පූර්ණයෙන් කප්පාදු කරේ නැහැ. යම් ප්‍රමාණයකට ඊළඟට අපේ දේපල නීතිය යම් ප්‍රමාණයකට රෝම ලන්දේසි නීතිය. ඉංග්‍රීසි නීති ව්‍යවස්ථා ඇවිල්ලා ඒවා යම් ප්‍රමාණයකට කඩ වෙලා නැති වෙලා ගියා. නමුත් වර්තමානයේ රෝම ලන්දේසි නීතිය තියෙනවා. අපේ මේ රෝම ලන්දේසි නීතිය තියෙනවා සිවිල් මේ ප්‍රධාන වශයෙන්ම දේපල නීතියට. ඊළඟේ පුද්ගල නීතියට. ඒ වගේම ගිවිසුම් නීතිය අපි ගිවිසුම් නීතිය කියලා මාතෘකාවක් ඉදිරියට මම බලාපොරොත්තු වෙනවා තුන්වෙනි මාසයේ විතර වෙනකොට කරන්න ගිවිසුම් නීතිය අපේ ප්‍රධාන නීතියක් ගිවිසුම් නීතිය. ගිවිසුම් නීතියේ නීති දෙකක් අයිති වෙයි. ගිවිසුම් නීතියේ ප්‍රධාන වශයෙන්ම ගිවිසුම් නීතිය රෝම ලන්දේසි නීතිය. පොඩි කොටසක් තියෙනවා ඉංග්‍රීසි නීතිය. ඒතර ඉංග්‍රීසි රෝම ලන්දේසි නීතිය තමයි ප්‍රධාන වශයෙන්ම ගිවිසුම් නීතිය. වගේ ප්‍රධාන වශයෙන් තියෙන ඉංග්‍රීසි ගිවිසුම් නීතියත් යම් ප්‍රමාණයකට අදාළ වෙනවා. මෙන්න මේ විදිහට අත වශයෙන් තව විශේෂ කාරණයක් කියන්න ඕනේ රෝම ලන්දේසි නීතිය ගැන. ඉංග්‍රීසි පාලන සමයේදී රෝම ලන්දේසි නීතිය පුළුවන් තරම් මේ අඩු කරානේ. අපරාධ නීතිය විනාශ කරා. රෝම ලන්දේසි අපරාධ නීතිය විනාශ වුණා. වාණිජ නීතිය විනාශ කරා. ඉංග්‍රීසි කාරයෝ ඇවිල්ලා. ඔවුන්ගේ නීති දැම්මා. එහෙම නේද? වාණිජ නීතිය ආරම්භව දැන් නෑ. මේ මම බලන්නේ මේ වෙලාවට තියෙනවද නැද්ද? හරිද? හරි. මෙන්න මේ විදිහට එක වැදගත් කාරණයක් කියන්න ඕනේ. රෝම ලන්දේසි නීතිය සැලකෙනවා ශ්‍රී ලංකාවේ පොදු නීතිය විදිහට. ඔය මතක තියාගන්න. common law of ශ්‍රී ලංකා. common law of ශ්‍රී ලංකා තමයි ලංකාවේ common law. දැන් ඔබට පොඩ්ඩකට කලින් මම ඉංග්‍රීසි නීතිය යටතේ මම කිව්වා common law of England. common law of England common law of ශ්‍රී ලංකා දෙකක්. common law of England කියලා කියන්නේ ඉංග්‍රීසි නඩු තීන්දුව නීතියට කියන නම. මේ රෝමන් ලොව වලටත් නමක් තියෙනවා common law of ශ්‍රී ලංකා. ශ්‍රී ලංකාවේ පොදු නීතිය කියලා. ශ්‍රී ලංකා ඒකට ප්‍රධාන හේතුව තමයි ඔබට මම කිව්වා දේශීය නීති තුනක් තියෙනවා ලංකාවේ. උඩරට නීතියයි, දේශවලම නීතියයි, මුස්ලිම් නීතියයි කියලා. දේශීය නීති තුනක්. ඔය දේශීය නීති තුන පාලනය වෙන්නේ සාමාන්‍යයෙන් ඒ නීති තුනෙන් තමයි. ඒ ජන කොටස් වලට. ඒවා දැන් ඉදිරියට මේ නීති තුන ඉදිරියට කතා කරනවා මේ රෝම ලන්දේසි නීතියෙන් පස්සේ. දේශීය නීති තුන දුප්පත්. සල්ලි වලින් නෙමෙයි නීති ශාස්ත්‍ර වලින් නීති අධ්‍යයනය නීති මාතෘකාවල නීති සිද්ධාන්ත වලින් දුප්පත්. මේ වචනේ කිව්වම තේරෙන්න ඕනේ හැටි. ඒ අතින් පොහොසත් නීති දෙක තමයි අර දෙක. ඉංග්‍රීසි නීතිය මොන තරම් ප්‍රබල බලන අපි ලෝගෝ හිටන් අඳින්න ඉංග්‍රීසි ලෝගෝනේ ඒකට බලපෑම. ඊළාට නීතිඥවරු මට ඒක කියන්න බැරි වුණා. ලංකාවේ නීතිඥවරුන්ට කියන්නේ ඇටර්නි ඇට් ලෝ කියලා. ශ්‍රේෂ්ඨ අධිකරණයේ නීතිඥවරු. ඊට කලින් 1973ට කලින් අපේ නීතිඥවරු කොටස් වර්ග දෙකක් හිටියා. ඇඩ්වොකේට් ඇන්ඩ් ප්‍රොක්ටර් කියලා. අඩ්වොකාත්වරු සහ ප්‍රොක්ටර් කියලා. ඒක අපි එංගලන්තේ කොපියක්. එංගලන්තේ තියෙනවා මේ නීති මේ දෙක තාම. ඒ කියන්නේ මේ ප්‍රොක්ටර් වලට දැන් මේ එංගලන්තේ තියෙනවා ප්‍රොක්ටර් විදියට. එංගලන්තේ තියෙනවා මේ බැරිස්ටර් එංගලන්තේ කියන්නේ බැරිස්ටර් කියලා. එංගලන්තේ කියන්නේ බැරිස්ටර් ඇන්ඩ් සොලිසිටර්. බැරිස්ටර් තමයි නඩු කතා කරන නීතිඥ මහතුරු. සොලිසිටර් කියලා කියන්නේ ඔප්පු ලියනේම ඇතුළු වෙනත් සුළු මූලික නඩු වල වැඩ කරන අය. බැරිස්ටර් වලට සමානයි ඇඩ්වොකේට් ලංකාවේ. සොලිසිටර් වලට සමානයි ප්‍රොක්ටර්. නමුත් 1973න් පස්සේ ওই දෙකම එකතු කරා. ඒ මොකද කලින් උනේ ওই දෙකටම මිනිස්සුන්ට ওই දෙකටම සල්ලි ගෙවන්න උන ওই දෙන්නට. දැන් ඉතින් හැබැයි දැන් එකිනා තමයි කරන්නේ දැනුත් දෙන්නක් විදියට වෙනවා. මොකද දක්ෂතාවය නැති නිසා ඇඩ්වොකේට්ලා තියෙනවා ප්‍රොක්ටර්ලා තියෙනවා දෙගොල්ලම ඉන්නවා. දැන් මතක තියාගන්න ඕන කාරණේ තමයි ඔබට මම කිව්වේ ශ්‍රී ලංකාවේ පොදු නීතිය රෝම ලන්දේසි නීතියට හේතුව තමයි දේශීය නීති තුන. මම ඔබට කිව්වා දැන් ඉදිරියේ කියන්නේ නැහැ තේ තුන. උඩරට නීතිය, දේශවලන සහ මුස්ලිම් නීතිය තමයි දේශීය නීති තුන. ඒක දුප්පත්. ඒ නීති තුනේ නඩු තියනවා දැන්ට
උසාවි යනවා. අත වශයෙන් අපේ දිස්ත්‍රික් අධිකරණය තමයි මේ නඩුව අහන්නේ. මේ මාතෘකා තුන. මේ නීති තුන. අපරාධ නීතියට අයිති නැහැ. අපරාධ නීතිය තිබුණා සිංහල රජුරන්ගේ කාලේදී. අර ගලේ ගෙල්ල මරනවා උල් වලින් ගහලා මරනවා මේ විදිහට ඒවා දැන් නැහැ. විනාශ කරා ඉංග්‍රීසි පාලනය ආපු ගමන්. ඒක හොඳයි. එතකොට සිංහල රජුරන්ගේ කාලේදී සිංහල නීතිය සෑහෙන විනාශ කරා. හොඳයි ඒක. ඒකනේ බොහොම නරක ඒවා තිබුණේ. අපරාධ දඬන වුණත් අන්තිම දඬන නරකම දඬන. ඒව නැති කරා හොඳයි ඒක නැති කරේ ඒක. දැන් තියෙන්නේ ඒ නිසා උඩරට නීතිය මතක තියාගන්න ඕනේ. උඩරට නීතියේ තියෙන සිවිල් නීති කොටසක් විතරයි. අපරාධ නීතිය විනාශ වෙලා ගියා. හොඳයි ගියේ විනාශ කරේ ඒක. ඊළඟ අනිත් දේශීය නීති දෙක තෙසවලම සහ මුස්ලිම් නීතිය. ඒවත් අපරාධ නීතිය තිබුණා. ඒවා විනාශයි. හොඳයි විනාශ කරපු එක. වාණිජ නීතියක් තිබුණා දැන් මේ උඩරට නීතිය. විනාශයි. ලංකා ඉංග්‍රීසි වාණිජ නීතිය යන්නේ දැන්. ඉංග්‍රීසි අපරාධ නීතිය, ඉංග්‍රීසි සාක්ෂි නීතිය. බලන්න ඉංග්‍රීසි නීතිය බලපෑම අපේ ලංකාවට. නීති විද්‍යාලයේ ලොකු ප්‍රශ්නයක් දෙනවා ඉංග්‍රීසි නීතියේ ශ්‍රී ලංකාවට බලපෑම කියලා. ලකුණු 20ක. ඔබ ඊටාම කෙටියෙන් ඔබට මම කිව්වේ. එතකොට ලෝගු දක්වා, උසාවි ක්‍රමයේ දක්වා, අර නීති ආධිපත්‍ය වෙන સિદ્ધාන්ත දක්වා, උසාවි වර්ග දක්වා ඔක්කොම ඉංග්‍රීසි නීති ලංකාවේ. බලන්න බලපෑමේ හැටි අපේ ඉංග්‍රීසි නීතියේ බලපෑම ලංකාවට වෙන රටවලුත් එහෙම තමයි අපි ලංකාව ගැන විතරයි කතා කරන්නේ. දැන් එතකොට ඔන්න මේ පොදු නීතිය විදිහට සැලකෙන්නේ අර දේශීය නීති තුනෙන් හිඩස්තැන් තියෙන්නේ. දේශීය නීති තුනේ නඩු අහනවා තාමත් දැන්. ඒ දේශීය නීති තුනේ යම්කිසි අඩුපාඩුවක් තිබ්බොත් එහෙම හිඩසක් තිබුණොත් එහෙම ඒ හිඩස පුරවන්න නැතුව බෑනේ. ඒ හිඩස පුරවන්නේ රෝමලන්දසි නීතියෙන්. එතකොට ඒකට කියනවා ශේෂ නීතිය කියලාත් කියනවා. ඒ මොකද සමාන දුප්පත් නීති තුනක් නෙමේ තියෙන්නේ. උඩරට නීතිය, තෙසවල නීතිය මේවා උත්තර නැහැ සමාන නඩු වලට ගියාම. ඉතින් මේ මිනිස්සුන්ට කියනවාද ගෙවල් වලට ඵලයන්ල කියලා. ඒ කොහොමද විසඳන්නේ බෑ. ඒ නිසා ඉංග්‍රීසි පාලන සමයේදීම තමයි ඒක කරේ. නැත්නම් ඉංග්‍රීසි පාලන සමයේ රෝමලන්ද නීතිය පැත්තරම නැති කරලා දානවා. නැති කරන්න බැරි කමට ශේෂ නීතිය කියලා තමත් දැම්මා. දාලා තියාගත්තා. ඒ නිසා රෝමලන්ද නීතිය අපේ ශේෂ නීතිය. එහෙම නැත්නම් අපේ පොදු නීතිය වෙන්නේ අර දේශීය නීති තුනේ උත්තර නැතුණත් එම නඩුවලදී සිද්ධාන්තයක් නැතුණත් එම රෝමලන්ද නීතිය වෙන්නේ සුවිශේෂී නීති සිද්ධාන්තයක් ඒකට යොදලා නඩුව විසඳනවා. වහගෙන නැති මං හිතන්නේ හොඳට බලන්නකෝ හරි. එතකොට දැන් මේ රෝමලන්ද නීතිය දැන් මං ඉවර කරා. හරිනේ? දැන් ඔන්න පටන් ගන්නවා දේශීය නීති තුන. තව එකක් කියන්න රෝමලන්ද නීතිය ගැන. ඔබට මං කිව්වා රෝමලන්ද නීතිය ඇති කරේ රෝමලන්ද නීතිය රෝම නීතියයි මේ ලන්දේසි සිරිතුරිතු වලින් ඇති කරපු නීතියක්. ඒ කියන්නේ වර්ෂ මම හිතන්නේ රෝම නීතිය නම් ඇති කරේ කිසි වර්ෂයකටත් පෙරනේ. රෝම අධිරාජ්‍ය එනකොට කිසි වර්ෂ 4-5 තමයි රෝම අධිරාජ්‍යය. හරිනේ. ඒතකොට ඒ කියන්නේ පැරණි නීතියක් මේ රෝම නීතිය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා වර්තමානයේ නඩුකාරවරු රෝම නීතිය ලන්දේසි සිරිතු. දැන් ඕක වර්තමානයේ ගැලපෙන්නේ නැහැ කියලා හරියට ලොකු කතිකාවතක් තියෙනවා. මතක තියාගන්න. ඒ නිසා රෝම ලන්දේසි නීතිය කොයි වෙලාවෙ විනාශ වෙයිද දන්නේ නැහැ. ඒක විනාශ කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් ව්‍යවස්ථාවලින් විනාශ කරන්න පුළුවන්. එහෙම නැත්නම් නඩු තීන්දුව. ප්‍රධාන වශයෙන් ව්‍යවස්ථාවලින්. දැන් අද මම මේ විදිහට මේ දේශන කරන්නේ ලබන අවුරුද්ද සමහරට අපේ පාර්ලිමේන්තුවට පනතක් ගේන්න පුළුවන් රෝම ලන්දේසි නීතිය විනාශ කිරීමේ නීතිය කියලා. එහෙම වුණොත් එහෙම මම රෝම ලන්දේසි උගන්වන්නේ නැහැ ඒ බැච් එකට. හැබැයි බැච් එක ටිකක් උගන්වන ඉතිහාසයක් විදියට. අනේ මෙන්න මෙහෙම තුණා දැන් මෙන්න මේ අලුත් පනතෙන් විනාශ වුණා කියලා. තාම එහෙම කියන්න බෑ. තාම රෝමලාදේශ නීතිය ක්‍රියාත්මක වෙනවා මම කියවනේ සිවිල් නීතියක් විදියට. අපරාධ නීති නෑ වාණිජ නීති නෑ රෝමලාදේශ නීතිය. දේපල නීතිය පුද්ගල නීතිය ළමයි සම්බන්ධ නීතිය රෝමලාදේශ නීතිය සිද්ධ විශේෂයෙන්ම ගිවිසුම් නීතිය. ගිවිසුම් නීතිය 75% විතර රෝමලාදේශ නීතිය. දැන් මේව ඇත්ත වශයෙන් ඉංග්‍රීසින්ට බැරි වුණා ඒක ඒ ටිකත් විනාශ කළා දාන්න.
ඔවුන් කොහොම හරි ඒ ටික තියාගත්තා. ඇත්ත වශයෙන්ම ගත්තොත් එimhe ඉංග්‍රීසි පාලන සමයේදී තමයි රෝමලන්තයේ නීතිය පුනර්ජීවනයට ලක් වුණේ. පුනර්ජීවනය වුණේ. රෝම ලන්දේසි යුගයේදී රෝමලන්තයේ නීතිය වැඩි ක්‍රියාත්මකුනේ නෑ ටිකයි. ඉංග්‍රීසි පාලන සමයේදී රෝමලන්තයේ නීතිය එක පැත්තකින් කපන ගමන් මාතෘකාව විනාශ කරන ගමන් ටිකක් ඉතුරු කරා. දැන් ඒක අපි ඉවර කරන රෝමලන්තයේ නීතිය ඉවර කරා. දැන් උඩරට නීතිය. දේශීය නීතිය තුන කෙටියෙන් සඳහන් කරන්න යන්නේ දැන්. සුළු වෙලාවක් තියෙන මට ඊටම දුෂ්කරයි. උඩරට නීතිය. ඔබට මම කිව්වා උඩරට නීතිය කියලා කියන්නේ ඒ නම හැදුනේ ඉංග්‍රීසීන් ආවට පස්සේ. ඒ කියන්නේ 1815 වෙනකන් 1815 තමයි ඉංග්‍රීසීන් ලංකාව සම්පූර්ණයෙන් අල්ලගත්තේ. එතෙක් උඩරට ප්‍රදේශවල තිබුණේ සිංහල නීතිය. නම තිබුණේ සිංහල නීතිය කියලා. අනුරාධපුර අර දේවානම්පියතිස්ස රජුරුවන්ගේ කාලේ ඉඳලා. ඒ කාලේ නම් ලොකෝට තියෙන්නේ නැති වෙදී අධිකරණ අපේ ක්‍රම එහෙම. හැබැයි වදකා අවයව නම් තියෙන්නේ නැති එල්ලල මරණේ වරම මේවා. මේ නඩු දඬු නීති. ගහේ දඬු ගහේ ගහලම කරන්නේවා. අධිකාරවරු රටේ මේ ඔක්කොම ඉන්නේ නැති. දිශා වෙලා ඉන්නේ නැති. මේ එතකොට උඩරට නීතිය කියන නම ඇති උනේ ඉංග්‍රීසි පාලන සමයේදී උඩරට අල්ලගත්තට පස්සේ ඔවුන් විසින් 1815න් පසුව 1815න් පසුව තමයි උඩරට නීති බඩ ඒ කියන්නේ ඒ කොටසට විතර. ඊට කලින් සිංහල නීතිය විදිහට තිබුණා. ඊළඟට දැන් මේ උඩරට නීතියට ඇත්ත වශයෙන් නීති ඇත්ත වශයෙන් දැන් රෝමලන්දේශ නීතිය ගත්තොත් එහෙම කෙටියෙන් මට කියන්න බැරි වෙන කතාව රෝමලන්දේ නීතියේ නීතිය ව්‍යවස්ථා තිබුණයි කියලා මම කිව්වා. ලන්දේසි ව්‍යවස්ථා අර බතාවියානු ආණ්ඩුව විසින් බතාවියාවේ කියන්නේ ජාවා දූපතේ බතාවියානු ආණ්ඩුව විසින් ආණ්ඩුකාරය විසින් ව්‍යවස්ථා ඒ ප්‍රදේශය හදලා ඉවරලා ලංකාවට එව්වා. ඒතර ව්‍යවස්ථා ටිකක් ලන්දේසි ව්‍යවස්ථා ටිකක් තිබුණා. තාම ඒවා ක්‍රියාත්මක වෙනවා. ඒ සම්බන්ධ නඩුව ආවොත් එහෙම ඒක හොයාගන්න ඕන ප්ලැකාඩ් කියලා තියෙන්නේ. දැන් හොයාගන්න අමාරුයි. යම් ප්‍රමාණයකට පුළුවන් වුණත් ගන්න ඒවා. රෝමලන්දේසි නීතිය විනාශ කළා නෑ ලංකාවේ. තියෙනවා. මම කිව්වේ ලබන අවුරුද්ද නැත්නම් ඉදිරි අවුරුද්දක විනාශ වීමට සම්පූර්ණයෙන්ම විනාශ වීමට ඉඩකඩ තියෙනවා. ඒ මොකද මේක ටිකක් පැරණි නීතියක්. අපිට සමාජයට ගැලපෙන්නේ නැහැ ඒ තරම්. හරි. උඩරට නීතිය එතකොට උඩරට නීතියට අපි වෙනම මුලදී ව්‍යවස්ථා තිබුණේ නැහැ. කට වචනෙන් තමයි මේව කරේ. දැන් මේ ඒ නමුත් මේ ඉංග්‍රීසි පාලන සමයේ ආරම්භය වෙනකොට 1798 ඉඳලා 1815 වෙනකොට පහතරට ප්‍රදේශවල ඉංග්‍රීසියෙන් අල්ලන් හිටියේ. ඊට පස්සේ 1815 දී උඩරට අල්ලගත්තා. ඒ අල්ල ගන්නකොට හිටියේ මේ ඉංග්‍රීසි ජාතිකයෙක් හිටියේ ඔබ අහලා ඇති ජෝන් ඩොයිලි කියලා. සර් ජෝන් ඩොයිලි. ඔහුට නයිට් නාමයකුත් දුන්නා. දීලා ඔහු තමයි ඔහුට සිංහල පුළුවන්. හින්දි නෙවෙයි සිංහල පුළුවන් ඊළඟට පුළුවන් සංස්කෘත. පාලි පුළුවන්. ඒ නිසා හාමුදුරුවෝලත් අල්ලගෙන ඉවෙලා අර අන්තිම සිංහල රජුරෝ දරදඬු පාලනයක් කරගෙන ගිය නිසා රජුරෝ ඉන්න තැනින් අල්ලලා දුන්නා. රජුරෝ අල්ලගෙන යවුවා ගෝවෙට. ඒ නිසා ඉංග්‍රීසි අපේ රජකම නැති වෙලා ගියා. එතකොට ඒක කරන්න මූලික වුණේ සර් ජෝන් ඩොයිලි. යාට පස්සේ නයිට් නාමයක දුන්නා. ඔහු මැරුණේ ලංකාවෙන්. ඔහු පරිපාලන නිලධාරියෙක්. ඔහු ලිව්ව පොතක්. පොත් කියලා කියන්නේ ඔහුගේ ඩයරි එක දිනපොත මුද්‍රණය කරා පස්සේ. ඒවා ඊළඟට තවත් අය හිටියා මෝඩර් ඊළඟට සයිමන් සෝයස් කියලා හිටියා. ජෝන් ඩොයිලි අර මං කිව්වේ කෙනා මොඩර්ගේ පොත. ඒ වගේ අය පොඩි පොඩි පොත් ලියලා තිබුණා උඩරට රාජධානියේ ව්‍යවස්ථාදායකය ගැන. රජුරුවන්ගේ පාලනය ක්‍රමය ඉඩම් ගැන පුද්ගල නීතිය ගැන. ඒව තමයි උඩරට නීතියේ මූලාශ්‍ර. දැන් උඩරට නීතියේ මූලාශ්‍ර උනේ සර් ඩොයිලගේ කෘති. විශේෂයෙන්ම ඔහුගේ ඩයරි එක පස්සේ ඔහු ඩයරි එක ලියලා ඩයරි එක මේන් ටේන් කරා. මෙන්න මේ දවසේදී මෙන්න මේ නීතිය පෙළඹුවා. එහෙම නැත්නම් මෙන්න මේක තමයි නීතිය. සිංහල නීතිය මෙහෙමයි. ළමයින්ට සම්බන්ධ නීතිය අර මේක ලිව්වා. ඒක පස්සේ මුද්‍රණය කරා. ඊළඟට පස්සේ ජෝන් ආමර් කියලා කෙනෙක්. ඊළඟට මෝඩර් කියලා කෙනෙක්. සයිමන් සෝයර්ස් කියලා කෙනෙක්. ඒගොල්ලෝ ඒගොල්ලෝ මේ අපේ හිටියේ ලංකාවේ හිටිය නිලධාරීන් 1815න් පස්සේ. ඔවුන් පොඩි පොඩි පොත් ලියලා තිබුණා. ඒවා පස්සේ මුද්‍රණය වෙලා තියෙනවා. ඒ වයින් තමයි කොරතුරුතුරු අපි දිනුනත් හොයාගන්නේ.
එතකොට උඩරට නීතිය මම ඔබට කිව්වා වගේ උඩරට නීතිය මුලින් ඇත්ත වශයෙන් අපේ මේ ඉංග්‍රීසි පාලනය ආරම්භ වෙනකොටත් ප්‍රාදේශීය නීතියක්. ප්‍රාදේශීය නීතිය කියලා මම කියන්නේ මේ ප්‍රදේශය ඇතුලේ සියලුම ජන කොටස් වලට බලපාන. එතකොට උඩරට නීතිය 1886 වෙනකම් ලියා ගන්න පුළුවන් නම් 1886 අන්න ඒකයි මම ඔබට කිව්වේ පොඩි මේ කොලයක් දෙකක් තියාගෙන ඔබට ඉදිරියේදී අර ස්ලයිඩ් හම්බ වුණත් මේක තියෙන්න ඕනේ. මේක අමුණ ගන්න ස්ලයිඩ් වලට ඉදිරියේදී මගේ දේශනේ වැටෙනෝනේ ඔයගොල්ලන්ට සේව් කරගන්න පුළුවන් නේ. ඒවයි මම හිතන ලැබෙන සලස්සයි. දැන් උඩරට නීතිය අත වශයෙන් 1886 1886 900 නෙමෙයි 1886 දී අපේ ශ්‍රේෂ්ඨාධිකරණයක් තිබුණා ලංකාවේ. අපේ ශ්‍රේෂ්ඨාධිකරණය පටන් ගත්තේ 1801. ඒවත් වැදගත් වෙනවා. 1801 ඉඳලා තාමත් තියෙනවා. හැබැයි බලතල වෙනස්. එක එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන බලතල වෙනස්. 1886 දක්වා උඩරට නීතිය අත වශයෙන් මුළු උඩරට ප්‍රදේශවල සීලුම දෙමළ සිංහල මුස්ලිම් ඔක්කොටම බලපෑවා. ඒ වගේම තමයි උඩරට හිටපු මේ ඉංග්‍රීසි ජාතිකයෝ පදිංචි වෙලා හිටියා. ඔවුන්ටත් බලපෑවා. එතකොට සුප්‍රීම කෝට් එකේ 1801 ලංකාව වගේ සුප්‍රීම කෝට් එකේ නඩුකාරවරු වගේ තමයි ඒගොල්ලෝ තත්ත්වාදක්ෂ අය. ඒගොල්ලෝ එංගලන්තෙන් ඉඳලා ආපු අය. ඒගොල්ලෝ ආපහු ගියා. ඒගොල්ලෝ එක්ක සමහරය මියගේ සමහරය ගියා. ඒ නඩු තීන්දුවක් තියෙනවා 1886 දී විලියම් එරෙහි රොබර්ට්සන් කියලා. විලියම් එරෙහි රොබර්ට්සන් ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දීපු නඩු තීන්දුවක් 1886. මේ නඩු තීන්දුවෙන් තීරණය කරා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවක් දුන්නා වර්තමානයේ වගේ තමයි. එයින් පස්සේ ඒක තමයි නීතිය. 1886 දී තීන්දුවෙන් කිව්වා මේ සිංහල නීතිය මීට පස්සේ එහෙම නැත්නම් උඩරට නීතිය උඩරට සිංහලයන්ට පමණයි. අනිත් අයට බෑ. ඒ කියන්නේ පහතරට සිංහලයන්ටත් බෑ. තහනම් පහල අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා ඔබේ දුර්මතයක් මම දැන් ඔළුවේ දැනට තියෙනව නේද ඉවත් කරගන්න මතක ඇතුව. ඔබේ යාළුවෝ ළඟ තියෙනව නම් ඉවත් කරගන්න. ඔබ සමහර විට හිතනවා ඇති මම මේ දේශනවලදී කියනෝ නිතරම. නිතරම කියන එකක් තමයි සමහර අය ඉන්නව දැන් මේ රස්සාවට උඩරට ගිහිල්ලා. සමහර අය හරි කැමතිව අපි උඩරටියෝ කියන්නේ. මම දන්නේ ඒක කොහොමද කියලා මොකක් වුණත් උඩරටියෙක් වෙන්න නම් නීතිය මතක තියාගන්න 1815 වකවානුවේ තමන්ගේ න්‍යායෙක් ඉන්න ඕනේ. අපෝ හොයාගන්නකෝ 1815 තියමු න්‍යායයන්ගෙන් පැවතෙන උඩරට ප්‍රදේශවල තාමත් ජීවත් වන පිරිසට තමයි උඩරට නීතිය බලපාන්නේ. මතක තියාගන්න උඩරට නීතිය කියම පුද්ගල නීතියක් විතරයි. උරුම නීතියක් තියෙනවා. පුද්ගල නීතියයි උරුම නීතිය. විශේෂයෙන්ම උරුම නීතිය. විවාහ නීතියකුත් තියෙනවා. ඔවුන්ගේ උඩරට නීතිය විවාහ නීතියක් තියෙනවා. ඒ අරනහම අපරාධ නීතිය, වාණිජ්‍ය නීතිය, අනිතිය ඔක්කොම ඉංග්‍රීසි නීතිය. ඒ නිසා කවුරු හරි කියනවා නම් මම උඩරටියෙක් කියලා ඕගලන්ට තියෙන කරුණාකරලා එයාගෙන් අහන්න ඕගලන්ගේ සීයා ගියේ කවදද කියලා මේ උඩරට පදිංචි වෙන්නේ. ඒගොල්ලෝ ආඩම්බරෙන් කියාවේ අපේ සීයා මේ සීයා රස්සාවට ගියා එතනට දැන් අවුරුදු 100කට කලින් ඒ ඉඳලා අපි එහි තමයි උඩරටියෝ තමයි කියලා. බොන බොරුදානේ. බොරු ඒවා. ඒගොල්ලෝ උඩරටියෝ නෙමෙයි. මම කියන්නේ මම නීතිඥ මහත්තයෙක්නේ මම මහාචාර්යවරයෙක්නේ. මේවා දේශනවලදී කෑ ගගහ කියනවා දේශනවලදී මේ මාතෘකාව මම. එතකොට දුර්මත විනාශ වෙනවා ළමයින්ගේ. ඒගොල්ලන්ගේ න්‍යායයන්ගේ දුර්මතත්වය විනාශ කරනවා මම. බොරුනේ උඩරටියෝ කියන්නේ. 1815 පස්සේ න්‍යාය වගේ ඉන අයගෙන් එන අය තමයි හරියට ඔප්පු කරන්න ඕන. එහෙම නැත්නම් පහත රැටියෝ කොල්ලෝ. මේක පහත රැටියෝ උඩ රැටියෝ කියන එකේ උඩ පහළ යාමක් නැහැ මතක තියාගන්න ඒකත්. උඩ රැටියෝ ඉහළයි පහත රැටියෝ පහත එහෙම නැහැ. ඒකත් මතක තියාගන්න. ඉතින් බොරුවට හදාගත්ත ඒවා. උඩ රැටියෝ පහත රැටියෝ කියන නෑ. උඩ රැටියෝගේ තියෙන තත්ත්වය තමයි ඒගොල්ලෝ ස්වාධීනව හිටියානේ නේද? 1815 වෙනකන් උඩරට සිංහලයෝ කියන අය ඒගොල්ලෝනේ ආඩම්බරය ඒකනේ තියෙන්නේ.
1815 වෙනකම් ඔවුන් නිදහස්. අනිත් ලංකාවේ අනිත් ප්‍රදේශවල සිංහලයෝ ඔක්කොම යටත් වුණා. ඒක තමයි පොඩ්ඩක් පල්ලෙහාට වගේ තියෙන. නමුත් ඒව ගණන් ගන්න එපා දැන්. හරිනේ. එතකොට 1886 දී විලියම් මෙරි රොබර්ට්සන් අඩු තීන්දුවෙන් තීරණය කරා උඩරට නීතිය උඩරට සිංහලයන්ට පමණක් බලපානවා අනිත්යට බලපාන්නේ නැහැ කියලා. එතකොට උඩරට ප්‍රදේශ මොනවද කියලා හරියට දැනගන්න ඕනේ. හරිනේ. වර්තමානයේ ගත්තාම මම වැඩි දිගට විස්තර කරන්න යන්නේ උඩරට ප්‍රදේශ විදියට සැලකෙනවා පළාත් හතරක් පළාත් පහක් තිබුණ නැත්ත වශයෙන් පළාත් ඒ කියන්නේ මධ්‍යම පළාත උතුරු මැද පළාත සබරගම් පළාත ඌව පළාත සහ වයඹ පළාත හරිනේ මධ්‍යම පළාත උතුරු මැද පළාත සබරගම සහ ඌව සහ වයඹ ඒකේ වර්තමානයේදී වයඹත් හැලිලා වගේ දැන් එන්නේ පළාත්වල වයඹ එකක් නැහැ අර හතර තමයි තියෙන්නේ මධ්‍යම පළාතයි උතුරු මැද පළාතයි මධ්‍යම පළාතයි උතුරු මැද පළාතයි සබරගම ඌවයි ඔන්න ඔය හතරේ ඉඳලා මේ රස්සාවට ගිහිල්ලා නන් නෙවෙයි ආච්චි සීයයි මී මුත්ත රස්සාවට ගියේව අදාළ නැහැ. ඒ ඉඳලා තියෙන්න ඕනේ. ජීවත් වෙලා ඒ තමන්ගේ ඥාතියෝ ඉන්න ඕනේ 1815න් පස්සේ නෑ. මේ ඒ වගේම තමයි මතක තියාගන්න උඩරට නීතිය දැන් ඒක උඩරට නීතිය කියලා කියන්නේ. දැන් 50ක් තියෙන උඩරට නීතිය එංගලන්තේ උඩරට විවාහ දික්ක සාද 50 තියෙන ලංකාවේ උඩරට නීතිය බලපාන විවාහ වලට. විවාහයට බලපාන. උඩරට විවාහ කියලා තියෙනවා. උඩරට විවාහ තියෙනවා දීඝ විවාහ බින්න විවාහ කියලා. ඔබ සමහරට අහයට බින්න විවාහ කියලා කියන්නේ මහත්ය ගිහිල්ලා එතන රැඳෙනවා. රැඳෙන නිසා මේ උඩරට ඒගොල්ලෝ හැබැයි මහත්යයි මහත්යයි මේ නෝනයි දෙන්නම උඩරටයි එකිනෙක උඩරටයි අනිත් එකිනෙක පහතරටයි වුණොත් එම ළමයා සහතරට. පහතරට වැටෙනවා. එහෙම නීති තියෙනවා. හරිනේ මතක තියාගන්න ඕනේ. ඒක කාරණයක් විතර මම කියන්නේ. ඒකට වර්තමානයේ අත වශයෙන් වර්තමානයේ නඩු අපේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තියෙනවා. ද්‍රාවිඩ ජනතාව හිටියත් මධ්‍යම පළාතේ ඒගොල්ලන්ට බලපාන්නේ පහත රට නීතිය. ද්‍රවිඩයන්ට අත වශයෙන් වෙනම නීතියක් නැහැ පහත රට නීතිය. රෝමලන්දේ නීතිය තමයි උන්ට බලපාන්නේ. හරිනේ? මේ තමයි බලපාන්නේ. ඒ වගේම මේ මුස්ලිම් වලට මුස්ලිම් නීතිය බලපානවා. උඩරට හිටියත් මුස්ලිම් නීතිය බලපානවා. මුස්ලිම් නීතිය ඊළඟට අපි කතා කරන මාතෘකාවක්. එතකොට මේ තව එක කාරණයක් කියනෝනේ 1917 අංක 23 දරන උඩරට අනුප්‍රාප්ති ආඥා පනත. 1917 අංක 23 දරන උඩරට අනුප්‍රාප්ති ආඥා පනත. එතකොට මේ විවාහ වලටයි දික්කසාද වලටයි උඩරට නීතිය බලපානවා. ඒ බලපාන්නේ උඩරටියන්ට විතරයි. පහතරට කියලා ජොබ් එකට එහෙට ගියට හරියන්නේ නැහැ. 100 එහෙ ගියාට කියන්නේ. 100කින් පස්සේ එන්නේ නැහැ උඩරටිය වෙන්නේ නැහැ. හොඳට අහන් ඉන්න කං උත් එක්ක. නැත්තම් වැරදි මත ඔයාසි යන්න ගිහිල්ලා තියෙන්න පුළුවන් ඒක විනාශ කරන්න. දැන් මම යාළුවට කියන්නේ. මේ වැද්දාසෙන් අපි දැනුවත් දෙන්න ජනිතය දැනුවත් කරන්න ඕන. එතකොට මේ 1917 අනුප්‍රාති පනතට අනුව මම දැන් විනාඩි තව පැය භාගයක් 20ක් තියෙනවා මට මේක ඉවර කරන්න ඉතින් ඉක්මනින් ඉවර කරන්න ඕනේ මට. ඊළඟට තව විනාඩි 10ක් 15ක් මම හරි අරගන්න තියෙනවා මට. හතර නවත්තන්න බැරි වෙන හතරේ කාලට විතර වෙන්න සමහරට වෙන්න පුළුවන්. මේ අතිශය වැදගත් ඔබට. හරිනේ. ඔබට විභාගයක් නැහැ ඔබට කොච්චර දැන් සමාදාන විශ්කාරණේ යන්නේ මොන තරම් ප්‍රයෝජනවත් වෙනවද මේවා. කවුරු හරි මිනිස්සෙක් සමාදාන විශ්කාර කියන්නේ විනිශ්චයකාර. ඔබට ආරවුල් තියෙනවනම් විශ්ලේෂණය. ඉතින් ඒ ආරවුල් විශ්ලේෂණ තියෙන එක නෑ මේ උඩරට නීතියක් කියන යන්තම් හරි දන්නේ නැත්නම් මොනවද කරන්නේ? මෙන්න මේක. ඒක තමයි මේ සාමාන්‍ය දැනුම දෙන්න ඔබට. හරි. දැන් ඔන්න බලන්න 1917 අංක 23 දරන උඩරට අනුප්‍රාති පනත ගැන මම කෙටියෙන් කියන වචන දෙකක් විතර වාක්‍ය දෙක තුනක් කියන්නේ මේ ළමයි සම්බන්ධ. ළමයින්ට උඩරට නීතිය බලපානවද නැද්ද කියලා. එතකොට මේ උඩරට නීතිය බලපාන උඩරට නීතිය බලපාන පුරුෂයෙක් කිමුකෝ. උඩරට නීතිය බලපාන පුරුෂයෙකුයි පහතරට කාන්තාවකයි විවාහ වුණොත් එහෙම. එහෙම විවාහනේ බැරි කමක් නැහැනේ. දෙමළ පිරිසු මුස්ලිමුන්ට විවාහ වෙන්නේ. උඩරට නීතිය බලපාන පුරුෂයෙකුයි උඩරට නීතිය බලපාන්නේ නැති පහතරට කාන්තාවකයි විවාහ වුණොත් ළමයාට බලපාන්නේ පහතරට නීතිය.
ඒ මොකද ಜಾති දෙකක් වෙලා. හරිනේ? බලපාන්නේ නැහැ. නමුත් උඩරට නීතිය බලපාන කාන්තාවක් උඩරට නීතිය බලපාන කාන්තාවක් භින්න විවාහයකදී පහතරට පුරුෂයෙක් එක්ක විවාහ වුණොත් එහෙම පුරුෂයා පහතරට ඒතර පහතරට නම් උඩරට නීතිය බලපාන්නේ නැහැනේ. පහතරට බලපාන පුරුෂයෙකුයි උඩරට නීතිය බලපාන කාන්තාවක් හැබැයි භින්න විවාහයක්. භින්න විවාහයකදී ඔබ දන්නවත් ඇති දන්නේ නැද්ද මතක තියාගන්න භින්න විවාහයකදී මේ භාර්යාවට හරියට අයිතිවාසිකම් වැඩි. භින්න විවාහවල අයිතිවාසිකම් වැඩි භාර්යාවට. ටිකක් වැඩි. එයා යටතේ ඉන්න වෙනවා ටිකක්. එහෙම යටතේ ඉන්න ඕනේ නැහැ. පුරුෂයා දැනගන්න ඕනේ නැතුව ඉන්න එහෙම. නීතිය යන්තම් ඒ විදිහට තිබුණා. පුරුෂයා පුරුෂ මට්ටමේ ඉන්න ඕනේ ඒ විදිහට. හරිනේ? ඔන්න ඔයක ඒතර භින්න විවාහයක් නා කාන්තාව භින්න විවාහයක් කරගෙන තියෙනවනේ උඩර නීතිය බලපාන පුරුෂයට බලපාන්නේ නැහැ ළමයට බලපාන්න පටන් ගන්නවා. හරිනේ? ඔන්න අපි අපේ ඉවරයි උඩර නීතිය ඉවර කරා ඉක්මනින්ම. දැන් අපිට මාතෘකා දෙකක් තියෙනවා තෙසවලම නීතියයි මුස්ලිම් නීතියයි. මේක මට විනාඩි 20 20 ගත්තොත් එහෙම 4:10 විතර වෙනකොට නැත්නම් වේගෙන් කියොත් නම් 4:00ටම පුළුවන් ඉවර කරන්න. අපරාධනේ 4:00ට මේ කරන්න කියන්නේ විනාඩි 10ක විතර ගත කරාට කමක් නැහැ. ඉතින් අපි නිතරම ඔබ වෙනුවෙන් හරියට වෙලාවට මේව කරලා මේ සමාජ දේශන කලාතුරකින් තියෙන පුළුවන් 4:00ට අඩුවෙන් අපි නවත්තිනවා. මේ අඩුවෙන් සමන්නවත්. ඒ නිසා මේවට සමහර ඒවාට 4:00ට වැඩි වෙනවා. ඔබට උපරිම ප්‍රයෝජනෙ දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. අර කිව්වා වගේ අධ්‍යක්ෂතුමා කිව්වා වගේ ස්ලයිඩ් ඉදිරියේදී ඔබට ලැබෙනවා. දැන් අපි කතා කරන්නේ තෙසවලමිනිදී. මේ නමින් පේන විදියට මේක තේස බලාමය. හරිනේ? ලංකාවේ තියෙන නේද? මේ උඩරට නීතියයි තෙසවල මේකයි මුස්ලිම් නීතියයි මේ තුනම ලංකාවේ තියෙනවා. ඊළඟට දැන් කලින් කිව්ව උඩරට මේ කලින් කිව්ව මේ රෝමලන්දේසි නීතියයි ඉංග්‍රීසි නීතියත් දැන් තියෙනවා. මේ නීති පහම වර්තමාන ලංකාවේ ශ්‍රී ලංකාවේ තියෙන ක්‍රියාත්මක වන නීති පහකි. දේශීය නීති තුන අදාළ සම්බන්ධ වෙන්නේ මේ දේශීය මාතෘකාවලට විතරයි. ඒ කියන්නේ සිවිල් මාතෘකාවලට විතරයි. මේ දේශීය නීති තුනේම අපරාධ කැලේ ටික ඔක්කොම විනාශ කරලා තියෙනවා. මම කියවනේ උඩරට නීතියේ තිබෙච්ච ඉංග්‍රීසි උඩරට නීතියේ තිබෙච්ච උඩරට අපරාධ නීතියේ උඩරට වාණිජ නීතියක තිබිලා තියෙනවා. ඒකත් විනාශ වුණා. ඕන කමින්ම විනාශ කරා ඉංග්‍රීසි ජාතිකය. ඉංග්‍රීසි ආණ්ඩුව. හොඳයි. මේ මොකද ඉංග්‍රීසි අපේ සිංහල නීති කාලේදී මේ රාජිංග රජුරන්ට කලින් රජුරවල්ලාගේ මේ එංගලන්ත කොහේ රටවල් එක්ක වාණිජ කටයුතු කරලා තියෙනවා. දැන් නැහැ. දැන් උඩරට නීතියේ තියෙන්නේ විවාහ නීතිය තියෙනවා. දික්කසාද බින්න විවාහ එකක් මාතෘකාව තියෙනවා. ගිවිසුම් නීතිය තියෙනවා. ඒ වගේම තමයි උරුමයේ පිළිබඳ නීතියක් තියෙනවා. දීපල නීතිය ටිකක් තියෙනවා. උරුම නීතිය ටිකක්. ඔය හතර විතරයි තියෙන්නේ. 4යි 3යි තියෙන්නේ ඔය වගේ. අනිත් සියල්ලම විනාශයි. සරලව කනට හැයෙනවනේ ඔබට. අනිත් නීති දෙකත් එහෙමයි. මේ තෙසවල මේකේ තියෙන්නේ ඕමයි. තෙසවල වෙන විවාහ නීතියකුත් නැත. තෙසවල මේ විවාහ නීතියකුත් නැහැ. තෙසවල මොනවද තියෙන්නේ? තෙසවල තියෙන්නේ ඉඩම් සම්බන්ධ නීති ටිකක් විතරයි. උරුමය කියලා තියෙනවා. නීති ටික තියෙන විතරයි. දැන් තෙසවලමේ කියලා තෙසවලමේ වචනේ තේරුම රටේ සිරිත් කියන එක. තෙසවලමේ අදාළ වෙන්නේ මම කෙටියම කිව්වොත් එimhe ලංකාවේ උතුරු පළාතට විතරයි. ලංකාවේ උතුරු පළාතට ඔබ දන්නවා උතුරු පළාතට දිස්ත්‍රික්ක කීපයක් අයිති නේද? යාපනයේ මන්නාරම වවුනියාම කිලිනොච්චි. උතුරු පළාත මෑතකම මම හිතන්නේ එකතු වුණා මේ කිලිනොච්චි කියලා මම හිතන්නේ අවුරුදු කිහිපයකට කලින්. එතකොට යාපනයේ පළාතට අයිති නීතියක් තමයි තෙසවලමි කියලා නීතිය. මේ නීතිය තෙසවලමි නීතිය ලන්දේසි කාලෙටත් පෙර ඉඳලම ලංකාවේ තිබිලා තියෙනවා. දෙමළ ජාතීන් ඇවිල්ලා උතුරු පළාතේ පදිංචි වෙලා තියෙනවා. මම හිතන්නේ අවුරුදු 1000කට කලින් ඉඳන්. උතුරු පළාතේ. ඔවුන් ඇවිල්ලා තියෙන්නේ දකුණු ඉන්දියාවේ වෙරළවල් දෙකෙන්. දකුණු ඉන්දියාවේ තියෙනවා මලබාර් වෙරළ කියලා එකක්. බටහිර වෙරළ.
දකුණු ඉන්දියාවේ. උතුරු ඉන්දියාවේ නෙවෙයි. දකුණු ඉන්දියාවේ මලබාර කියලා වෙරළක් තියෙන දකුණු ඉන්දියාවේ බටහිර වෙරළ. ඒකෙන් ආවිල්ලා තියෙනවා මම හිතන්නේ අවුරුදු 1000කට විතර එහාට මෙහාට කාලෙකදී ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා උතුරු පළාතේ පදිංචි වෙලා. ඔය තියෙන හරිය. එතකොට මේ උතුරු පළාතේ තමයි උන් පදිංචි. ඊළඟට නැගිරින වෙරළෙනුත් ඇවිල්ලා තියෙනවා. නැගිරින වෙරළෙනුත් ඇවිල්ලා උන් පදිංචි වෙලා තියෙනවා. ඒතකොට උතුරු පළාතෙන් මේ බටහිර වෙරළෙන් ඇවිල්ලා තියෙන්නේ මව් පරම්පරාවේ අය. බටහිර වෙරළෙන් නැගිරින වෙරළෙන් බටහිර වෙරළෙන් ඇවිල්ලා තියෙන්නේ මව් පරම්පරාවේ අය. උතුරු නැගිරින වෙරළෙන් ඇවිල්ලා තියෙන්නේ නැගිරින වෙරළට කියන්නේ කොරමණ්ඩල් වෙරළ කියලා. ඒක මම හදපු නමක් නෙමෙයි මේ සිද්ධියන් වල තියෙනවා. හරිනේ මතක තියාගන්න ඕනේ. මේ මම මේ කියන ඒවා මගේ නීති නෙමෙයි මම ඉගෙන ගත්ත ඒවා. මේවා මමත් ඉගෙන ගත්ත මේවා. මේවා ඉතින් තෙසරවල මගේ ඒවා ඉතින් තියෙනවම තමයි. හරි එතකොට මේ ඒ ඇවිල්ලා මේ මව් පරම්පරාවේ පිය පරම්පරාවේ දෙකේම කලං වෙලා පොඩි ගැටුම් ඇති වෙලා පස්සේ දැන් සමතේටපත් වෙලා දැන් මේ දෙගොල්ලොම ඉන්නවා. මේ තෙසවල මේ නීතිය ඇත වශයෙන් මම කිව්වා වගේ මේ විවාහ නීතියක් නැත. හරිනේ? ඒ වගේම තමයි උරුම නීතියක් තියෙනවා. දීපල නීති කොටසක් තියෙනවා. හරිනේ? තෙසවල කියන්නේ නමේ වෙනස නමේ නම තමයි තෙසවලම කියලා කියන්නේ රටේ සිරිත් කියන එක. තේස කියන්නේ රට, වලාමේ කියන සිරිත්. තේස රටේ සිරිත් කියන එක. හරිනේ? එතකොට ඒ පාර ලන්දේසින් ආවනේ ලංකාවට. ලන්දේසින් එන්නකොටත් මේ තෙසවල මේ සිරිත් තමයි පස්සේ ඒවා සිරිත් මේවා. දකුණු ඉන්දියාවේ අර වෙරළවල් දෙකෙන් ආපු මිනිස්සු ගෙන ආපු සිරිත් ඒවා දිගටම ක්‍රියාත්මක වුණා. ටික කාලයක් ක්‍රියාත්මක කරනකොට ඒවා නීති වෙනවා. ඒ නීති පිළිගන්න සිද්ධ වෙනවා ඒ ආණ්ඩු වලට. එතකොට එතනදී ලන්දේසින් ආවනේ 1656 දී. ඉඳලා 1796 වෙනකම්. 1656 ඉඳලා 1652 කියනවා 1500 1652 සිට 52 හරි 56 සිට 1798 දක්වා. ඔවුන්ගේ දිශාවේ කෙනෙක් හිටියා ඒ යාපනයේ නවත්තලා ආණ්ඩුකාරයෙක් හිටියා ලංකාවේ. සයිමන්ස් කියන ආණ්ඩුකාරවරයා 1704 දී සයිමන්ස් කියන ආණ්ඩුකාරයවරයා ඔහුගේ දිශාවේ කෙනෙක් හිටියා ලන්දේසිකාරයෙක් මේ හමුදා නිලධාරියෙක් යාපනයේ නවත්තලා යාපනයේ බලකොටුවක් තියෙනවනේ ලන්දේසි. ඔබ ගිහමට ගිහිල්ලක් ඇති අතව යා යුතුය එතනට. මේ විශාල බලකොටුවක්. මම හිතන ගාල්ලටත් වැඩි විශාලද කියලා මම දන්නේ නැහැ. ඒකම ওই දෙකට තුනටම ගිහිල්ලා තියෙනවා. එතකොට මේ ලන්දේසි ආණ්ඩුකාරවරයා සයිමන්ස් කියන ආණ්ඩුකාරවරයා යාපනයේ දිශාවේ හිටිය ක්ලාස් අයිසැක් කියලා. ක්ලාස් අයිසැක් කියන මේ නිලධාරියට උපදෙස් දුන්නා වහාම ඔය පැත්තේ තියෙන නීති රීති ටික එකතු කරන්න. එකතු කරලා ඔවුන්ගේ මේ විශිෂ්ට ඥානයක් තියෙන පුද්ගලොත් එක්ක කතා කරලා නීති ටිකක් හදන්න. හදලා මට එවන්න. ඒ විදිහට ක්ලාස් අයිසැක් කියන දිසාවිතුමා ලන්දේසි ජාතිකයා අපේ ආණ්ඩුකාරවරයා සයිමන්ස් ආණ්ඩුකාරවරයාට හිටියේ එයාගේ උපදේශ අනුව අර ක්ලාස් අයිසැක් වාර්තාවක් ඉදිරිපත් කරා. ඒ වාර්තාව ඒ ප්‍රදේශයේ සිටපු ප්‍රභූවරු ඔක්කොම දෙමළ ප්‍රභූවරු අනුමත කරා. සංශෝධන තීරණේ වතකට අනුව කරලා මෙයාට සයිමන්ස් ආණ්ඩුකාරයට එවුවා. සයිමන්ස් ආණ්ඩුකාරයා අත්සන් කරා. අත්සන් කරාම ඒක නීති වුණා. මුලින්ම එතකොට ලන්දේසි කාලේදී තමයි ලන්දේසි දේශපාලනයේ නීතියක් බවට පත් වුණේ. හරියට ලිඛිත නීතියක්. කලින් වාචිකව තියෙන්නේ සිරිතිරිතිට අවුරුදු 10 ගණන්. වුණ ලංකාවට ආවේ උතුරු පළාතේ තමයි පදිංචි වුනේ. ඊට පස්සේ එතකොට 1704 තමයි සයිමන්ස් ආණ්ඩුකාරයා නියෝග කරේ ක්ලාස් අයිසෙක් දිසාවට හදන්න කියලා 1704 1708 දී අවුරුදු 4කදී වාර්තාව ඉදිරිපත් කළ සයිමන්ස් ආණ්ඩුකාරවරයා අත්සන් කරාම නීතිගත වුණේ 1708 ඉඳලා 1708. එතකොට ඊට පස්සේ බ්‍රිතාන්‍ය ආවනේ. බ්‍රිතාන්‍ය එනකම් බ්‍රිතාන්‍ය ආවට පස්සේ බ්‍රිතාන්‍ය ඇත්ත වශයෙන් මේකේ ඔය කියන එකේ ඔය කියන මේකේ ඉංග්‍රීසි පරිවර්තනයක් කරා. ඔය කියන එකේ ඉංග්‍රීසි පරිවර්තනයක් කරා. ඒක
1806 අංක 18 දරන රෙගුලාසි කියලායි කියන්නේ. 1806 අංක 18 දන්න රෙගුලාසි විදිහට ඒ කියන්නේ අර ක්ලාස් සයිස් එකේ මේ එක බොහෝ විට ඉංග්‍රීසියට පරිවර්තනය කරා. ඒක පරිවර්තනය කරේ 1806 වෙන විට මම කියන්නේ 1801 ඉඳලානේ අගවිනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයක් තිබුණේ. එතකොට සර් ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන්ස් කියලා. සර් ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන්ස් කියන අගවිනිසුරුවරයා ඉංග්‍රීසි පාලන සමයේ ආරම්භයේදී 1806 දී ඒතර උඩරට අල්ලගෙනත් නෑ. එතකොට 1815 නේ අල්ලගත්තේ. ඒක ඉංග්‍රීසියට පරිවර්තනය කළා. ඉංග්‍රීසි ආණ්ඩුකාරතුමාට කියලා වෙලා ඒක ක්‍රියාත්මක කරා. මුලදී කොළඹට ක්‍රියාත්මක කළා. පස්සේ මුළු රටටම වගේ ක්‍රියාත්මක කරා. ඒතර තෙසවලමේ ගත්තාම තෙසවලමේ පළාතට මං කිව්වා අයිති වෙන්නේ ඒවා. ඊට පස්සේ අර කිව්ව දිස්ත්‍රික්ක ටික. හරිනේ. යාපනයේ දිස්ත්‍රික්කයයි ඒ තියෙන දිස්ත්‍රික්ක ටික අයිති වෙන්නේ උතුරු පළාතට විතරයි. ඒ නිසා තෙසවලමේ නීතිය ওই තියෙන මාතෘකා දෙක තුනයි තියෙන. ওই දෙක තුනත් තෙසවලමේට අයිති ඒවා අයිති වෙන්නේ උතුරු පළාතට විතරයි. මේ උතුරු එතකොට මඩකලපුවේ නැගෙනහිර පළාතේ පළාත් දෙකට තිලකුණාමේ දිස්ත්‍රික්කයයි තිලකුණාමේ දිස්ත්‍රික්කයයි මඩකලපුව දිස්ත්‍රික්කයයි නැගෙනහිර පළාතටම අයිති නැහැ. මැද කඳුකරේ දෙමළ මිනිසුන්ට අයිතිත් නැහැ. අදාළත් නැහැ. හරිනේ? උතුරු පළාතේ ස්ථීර වාසයක් සහිත නිත්‍ය වාසයක් තියෙන ද්‍රවිඩ ජනතාවට විතරයි මේ මාතෘකා නේද තෙසවලෙන් කිව්වා මම ඔබට කිව්වනේ අයිති වෙන්නේ මේ විවාහ නීතියකුත් නෑ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ හින්දු නීතියට අනුව විවාහ වෙනවා. හින්දු මේ සමහර අය සමහර දෙමළ අය මේ කතෝලික ආගම වැළඳගෙන. ඒ පල්ලිහිටන් තියෙන්නේ යාපනේ. මේ ඒ විදිහට වෙලා තියෙන්නේ. මාතෘකා මං කියවනේ දැන් ඔට්ටි උගස කියලා එකක් තියෙනවා. ඕකට මේ තෙසවලට අයිති දීපල නීතියේ කොටසක් තමයි ඔට්ටි උගස. ඔට්ටි උගස කියලා කියන්නේ අපි දන්නවා අපේ පළාත්වලත් මේ උගස් තියෙන්නේ. උගස් ඉඩමක උගස් තිබ්බහම මේ ඉඩම් අයිතිකාරය තමයි උගස් කරු. ඉඩම් හිමියා තමයි අලුතෙන් ගත්ත මනුස්සයා තමයි උගස අයිති මනුස්සයා තමයි උගස් හිමියා. උගස් හිමියාට පොලි ගෙවන්න ඕනේ විදිය ඔබ දන්නවනේ. දැන් අපේ පැතිවල නම් පොලි ගෙවන්නේ සල්ලි වලින්. දැන් ඔට්ටි උගස කියලා එකක් තියෙනවා. ඔට්ටි උගස උගස යටතේ ඒක තියෙන උතුරු පළාතට විතරයි තෙසවලට අයිති. මම නිදසුනක් කිව්වේ තෙසවලට අයිති මාතෘකාවක්. උතුරු පළාතේ සියලුම ඉඩම් වලට මේ ඔට්ටි උගස් බලපාන. ඔට්ටි උගස් මේ ඔට්ටි උගස යටතේ මුදල් ගෙවන්නේ නැහැ මේ පළදාව කරනවා. එතකොට උගස් දෙනවා ඉඩම දෙනවා උගස් හිමියාට අර මනුස්සයා උගස් කරු මුදල් ගෙවන්නේ උගස් හිමියා කරන්නේ මේ පළදාව කරනවා. එතකොට මේ පළදාව කියන්නේ තමයි ඒ වගේම තමයි මතක තියාගන්න ඕනේ අර මම කිව්වේ මේ ස්ථීර පදිංචියක් තියෙන කෙනෙක් විතරයි. යාපනයේ පළාතේ ස්ථීර ඉපදිලා ස්ථීර පදිංචියක් තියෙන කෙනෙක්. අපි හිතමු යාපනයේ පළාතේ යම් විදියකින් ඔය නීතිය තෙසවලමේ නීතිය අදාළ වෙන තෙසවලමේ නීතිය කියවම මහා නීතියක් නෙවෙයිනේ මම ඔබට කිව්වනේ අපරාධ නීතියකුත් නැහැ වාණිජ්‍ය නීතියකුත් නැහැ දීපල විවාහ නීතියකුත් නැහැ. ඔය මාතෘකා දෙක තුනක් දුකේ තියාගෙන ඉන්නේ. ඒකත් අදාළ වෙන්නේ ස්ථීරවම පදිංචි වෙලා ඉන්න ඕනේ යාපනයේ. తాවකාලිකව රස්සාවට කොළඹ ඇවිල්ලා ගියාට කමන්නේ නැහැ. හැබැයි කොළඹ නැවතුනොත් එimhe විවාහ වෙලා වුණොත් එimhe කොළඹ විවාහ වෙලා කොළඹම පදිංචි වුණොත් තෙසවලමේ බලපෑමෙන් ඉවත් වෙනවා. මතක තියාගන්න සමාජයට ළමයිට තෙසවලමේ බලපානවා අම්මයි තාත්තයි එහෙ ඉන්නේ ළමයාට තෙසවලමේ බලපාලා ළමයා බැඳලා යනවා හලාවතට. නඩු තීන්දුව තියෙනවා. බැඳලා හලාවතට ගියාම තෙසවලමේ ওই මාතෘකා දෙකත් ඉවරයි යාට. එයාට ඇදාළ නැහැ ඒක. එයාට ඒකට වෙන නීති තමයි බලපාන්නේ. හරිනේ? ඔන්න මේ ඔය කරුණු ටික. ඒතකොට ත්‍රිකුණාමයේ බඩ කලකොට මං කව බලපාන්නේ නැහැ කියලා. ඒ වගේම තමයි තෙසවලමේ තෙසවලමේට කියන තව කාරණයක් තමයි තෙසවලමේ තියෙනවා පූර්වක්‍රීය නීතිය කියලා එකක්. තෙසවලමේ නීතියට අයිති මාතෘකාව. එතකොට ඔට්ටි උගස ඊළඟට මේ පූර්වක්‍රීය නීතිය ප්‍රීඑම්පෂන් ලෝ. ප්‍රීඑම්පෂන්. මේ ප්‍රීඑම්පෂන් ලෝ කියලා කියන්නේ මේ දැන් අපි දන්නවා අපේ උතුරු පළාතේ අරුණාම අනිත් පළාත්වල
අපි හිතමු ඉඩමක් අපි දැන් මගේ ඉඩම මට කාට හරි විකුණන්න ඕන නම් මට මේ අල්ලපු මිනිහට කියන්න ඕන නම් මට ලංකාවේ ඕන මිනිහෙකුට විකුණන්න පුළුවන්. එහෙම නේද? අපිට අපේ උතුරු පළාත ඇර අනිත් සියලුම පළාත් වලට පූර්වක්‍රිය බලපාන්නේ නැහැ. බලපාන්නේ උතුරු පළාත විතරනේ. උතුරු පළාතේ තියෙන නීතිය තමයි පූර්වක්‍රිය නීතිය තමයි යම් පුද්ගලයෙකුට උතුරු පළාතේ යම් ඉඩමක් විකුණන්න ඕනේ නම් අල්ලපු ඉඩම හිමියට ඉස්සෙල්ලා කියන්න ඕනේ. එහෙම තමයි ඔක්කොම දෙමළ ජනතාවට රැස් වෙලා තියෙන ওই ඉඩම් ටික ඔක්කොම. දැන් අපි හිතමු උතුරු පළාතේ මුස්ලිම් මිනිහෙකුට සිංහල මිනිහෙකුට අයිති ඉඩම් තිබුණානේ ඒ කාලේ. ඒ මනුස්සයා ඒ තමන්ගේ ඉඩමට බලපාන මේ තෙසවලම නීතිය. ඉඩමට. ඒතර තෙසබල නීතියට ඉඩම බලපාන නිසා සිංහලයට බලපාන්නේ නැහැ සිංහල අයිතිකාරයට. නමුත් ඒ මිනිහා ඉඩම විකුණන්න ඕන නම් ඉස්සෙල්ලා වටේ ඉන්න මිනිහට කියන්න ඕනේ. අනිවාර්යෙන් වටේ ඉන්න දෙමළ මනුස්සයා ගන්න ඕනේ ඉඩම. එතකොට ඔහොම ගිහිල්ලා දැන් උතුරු පළාතේ දෙමළ මිනිස්සු තමයි ඔක්කොම ඉන්නේ. එතකොට පූරක්කේ නීතියෙන් අසල්වැසියාට කලින් දන්නන්න ඕනේ එයා ගන්නක බෙදෙනවා එයාට විකුණන්න ඕනේ. වෙන කෙනෙකුට බෑ. එයා ඒගොල්ලෝ විකුණේ ගත්තේ නැතුණත් විතර අපිට පුළුවන්. අපි අනිත් රටවල නෑ. එතකොට තෙසබලමේ තියෙන තවත් ලක්ෂණයක් තමයි තෙසබලමේ නීතියේ ප්‍රාදේශීය නීතියක්කුත් තියෙනවා පුද්ගල නීතියකුත් තියෙනවා. මම පළවෙනිම අද මුලින්ම කිව්වනේ ප්‍රාදේශීය නීතිය කියලා කියන්නේ මුළු ප්‍රදේශය සියල්ලටම බලපාන. දැන් උඩරට නීතියේ මුලදී රජුරුවන්ගේ කාලෙදී අන්තිම සිංහල රජුරුවන්ගේ මං කියවනේ ප්‍රාදේශීය නීතියක් කියලා උඩරට නීතිය නේද? සිංහල නීතිය ප්‍රාදේශීය. ඒකෝට දෙමළන්ටත් බලපාන මුස්ලිම්ලාටත් බලපාන. නමුත් වර්තමානයේ 1886න් පස්සේ 1886න් පස්සේ උඩරට සිංහලයන්ට විතරයි බලපාන්නේ. ඒ වගේම තමයි මේ තෙසබලමේ නීතියත් උතුරු පළාතේ ඉඩම් වලට පමණක්. සියලුම ඉඩම් වලට බලපානවා කවුරු හිටියත්. සිංහලෙක් හිටියත් බලපානවා. නමුත් එයා විකුණන්න ගියොත් එමේ අල්ලපු ඉඩමේ ඉන්න කෙනාට විකුණන්න ඕනේ. ඉස්සෙල්ලා කියන්න ඕනේ. ඉතින් ඔන්න ওই විදිහට මේ උතුරු පළාතේ දේපල මේ තෙසබලමේ නීතියට අනුව සියලුම දේපල උතුරු පළාතේ දේපල වලට බලපානවා. ඒතර සිංහලෙක් හිටියත් දෙමළ හිටියලා මුස්ලිම් හිටියත් ඒ දේපල ප්‍රාදේශීය නීතියක් වෙනවා. එතකොට තෙසවලට අයිති මුළු උතුරු පළාතේම සියලුම දේපල තෙසවලට අයිති. එතකොට ඒකේ සිංහලෙක් හිටියත් එයා විකුණන්න ඕන ඉස්සෙල්ලා අල්ලපු ඉඩමේ අර්ථ පූර්වක්‍රිය නීතියට අහු වෙනවා එයා. අහු වෙන එක විකුණන්න ඕනේ එයාට. ඒ නිසා උඩරට තෙසවලේ නීතිය එක පැත්තකින් ප්‍රාදේශීය නීතියක්. සියලුම උතුරු පළාතේ සියලුම ඉඩම් වලට බලපානවා මොන જાතියක අය හිටියත් ඒ උතුරු පළාතේ ඒ තෙසවලට යටත් ඒ ඉඩම යටත් මිනිහා කොහේ හිටියත් කවන්නේ මොන જાතියක් වුණත් කවන්නේ. ඒ වගේම තමයි තෙසබල නීතිය අනිත් පැත්තෙන් මේ ප්‍රාදේශීය නීතියක් වගේම පුද්ගල නීතියක්. පුද්ගල නීතිය කියලා කියන්නේ උඩරට තෙසබල නීතිය දරිද්‍ර ජනතාවට විතරයි බලපාන්නේ. සිංහලයට මුස්ලිම් අය එතන හිටියා කියලා බලපාන්නේ නැහැ. එතකොට ප්‍රාදේශීය නීතියක් කියන උඩරට සියලුම දේ තෙසබල යාපනයේ පළාත කියලා තමයි අර 50 වල තිබිලා තියෙන්නේ. යාපනයේ පළාත තමයි පස්සේ අර දිස්ත්‍රික්ක 4කට බෙදලා ගියේ ඒකේ. එතකොට තිරිකුණාමලේ ඒ වගේ වට අයිති නැහැ. හරිනේ? එතකොට ප්‍රාදේශීය නීතියක් තමයි තෙසවල මේ ප්‍රාදේශීය නීතියක් කියනවා. පුද්ගල නීතියක් කියන්නේ මේ ප්‍රදේශයේ ඒක දෙමළයට විතරයි බලපාන. හැබැයි ඔවුනුත් ස්ථිරව තෙසවල මේ බලපාලා ඉඳලා අම්මයි තාත්තයි තෙසවල මේ බලපාලා මැරෙනකම් ඒකේ ඉන්නවා. ළමයා යනවා වෙන තැනක විවාහ වෙලා. එයා විවාහ වෙලා ස්ථිර පදිංචියේ පිටරටන තමන්ගේ බලප්‍රදේශයෙන් පිටන අපි තුම හලාවත සම්බන්ධයෙන් අඩු තියෙනවා. හලාවත නම් එයා තෙසවලම බලපාන්නේ නැහැ ළමයට. දෙමාපියන්ට. මහනුවර පදිංචි වුණා නම් ගිහිල්ලා බැඳලා හරි රස්සාව කරලා හරි බලපාන්නේ. මෙන්න මේ ටික තමයි මට උඩ මේ තෙසබල නීතිය ගැන ඔබට කියන්න තියෙන. ඒතකොට තෙසබල නීතිය කියලා කියන්නේ ඉතා පැරණි නීතියක්. අර මං කිව්වා වගේ දකුණු ඉන්දියාවේ වෙරළවල් දෙකෙන් නැගෙනහිර වෙරළ සහ බටහිර වෙරළෙන් හරිනේ කොරමණ්ඩල් වෙරළ එහෙම නැත්නම් මැඩ වෙරළ ඒ වෙරළවල් වලින් අපේ මේ ආපු අයට තමයි එක අයිති වෙන හරිනේ මේ එතකොට දල වශයෙන් ගත්තාම දේපල උරුම වීමට බලපානවා
ඊළඟට ගිවිසුම් වලට ටිකක් බලපානවා, පූර්වක්‍රියට බලපානවා, ඔට්ටි උගසට බලපානවා. ওই කරුණු තමයි විවාහ නීතියක් ඔවුන්ට නැහැ. ඒ වගේම තමයි තෙසබලමේ නීතිය අත වශයෙන් මේ සිරිත් නීතිය. තෙසබලමේ නීතිය සිරිත් නීතිය පස්සේ විවස්ථාගත කරලා තියෙනවා. දැන් පූර්වක්‍රිය ආඥාපනතක් තියෙනවා. හරිනේ. එතකොට මේ යාපනයේ පළාතේ ද්‍රවිඩ ජාතිකයන්ගේ ආගම මේ ආගමට මේ තෙසබලමයක් අයිති නැහැ. ඔවුන්ට පුළුවන් ඔවුන් හින්දු වෙන්න පුළුවන්. ඔවුන් සමහරයට සමහර අය ඉන්න පුළුවන්. ඔවුන් මුස්ලිම් වෙලා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ හින්දු විදියටම ඉන්න පුළුවන්. හරිනේ. එතන තෙසබලමයට ආගම මාතෘකාව නැහැ උන්ට. හරියට මතක තියාගන්න. දැන් මම පුරුවාන් තරම් පැහැදිලිව කියන්නේ. මම හිතන්නේ මගේ දේශන ක්‍රමය තමයි ළමයින්ට හිතේ ප්‍රශ්නයක් එනවා නම් මෙන්න මේක කියලා ඒකටත් මම උත්තරේ හදන් තියෙන්නේ. මගේ දේශනය ඉවරනකොට දේශනය පටන් ගන්නකොට සමහරට මේ ගැටලු තියෙනවා. මම අයියේ මොකද උනේ මේක සර් කිව්වේ නෑ මේක කිව්වේ. ඉතින් මගේ අත්දැකීම් අනුව අවුරුදු 25ක 30ක විතර අත්දැකීම් අනුව මම ළමයා මොන වගේ ප්‍රශ්න අහයිද කියලා ඒකටත් මගේ කතාවෙන් මම දේශන වලින් උත්තර දීගෙන යන්නේ. ඒ නිසා ඔබට ගොඩක් ඒවාට උත්තර ලැබිලා ඇති. මේක හොඳට කියවුවොත් එimhe ආයි මේ මොන හරි ගැටලු තියෙනවනම් අපේ මොන හරි විදියකින් අර අධ්‍යක්ෂතුමාට හරි කියලා මොන හරි මේව කරන්න අපි ඒවටත් ඊළඟ මාතෘකාව මේක මොකක් හරි මාතෘකාවදී අපිට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඇහුවා මේ අපේ ස්ටුඩන්ට් අපිට මෙන්න මේකට උත්තරේ මේකයි කියලා. හැබැයි ඔබට මම එකක් කියන්න ඕනේ දැන් මම පැය දෙකකට වැඩි යනවා මේ කාලේ. පැය 10ක ප්‍රශ්න නෝට් එකක් තමයි දේශනයක් තමයි මේ පැය දෙකෙන් දෙන්නේ. ඒ නිසා මට තරමක කඩිනමක් තියෙනවා මට. නැත්තම් මේක පැය 3ක් යනවා මට. ටික කරන්න බෑනේ. ඔබටත් අපහසුයි මටත් අපහසුයි. ඒ නිසා වේගෙ වැඩි කියන එක ඔබ කිව්වොත් එහෙම ඉතින් මට ඉතින් පැය 3කට දාන්න බෑ. ඒක මට අමාරුයි කරන්න ඔබටත් අමාරුයි නේද? ඒ නිසා විනාඩි 4යි 5ට විතර 10 ගණනක විනාඩි 5 10 වැඩි කරමුකෝ. ගියපාරත් එහෙම වුණා ගිය සතියෙන් නේද? සමහර ඒවා අඩු වෙන්න පුළුවන් කලාතුරකින් ඔබට හොම ප්‍රයෝජනවත්. නැත්නම් සමහර දේශන කරන අය ඉන්න පුළුවන් පැය දෙක යන්නේත් නැහැ. පැය දෙකමාරෙන් ඔක්කොම ඉවර එකමාරයි. හරිනේ. ඉතින් ඒ අතින් ඔබට ප්‍රයෝජනවත් දෙයක් මම කරන්නේ. පොඩ්ඩක් වැඩිමට ඕනෝට වැඩි කරන්නේත් නැහැ. හරිනේ. මේක මේ තේසවලම කියලා කියන්නේ දකුණු ඉන්දියා ප්‍රදේශයේ වෙරළවල් දෙකෙන් ආපු මේ මිනිසුන් හැදුණු චාරිත්‍රාත්මක නීතියක් පස්සේ ව්‍යවස්ථා ඇති කරා. මේකත් ව්‍යවස්ථාව. තේසවල කියන්නේ පුරාණ වශයෙන්ම දීපල නීතියක් පොඩි ගිවිසුම් නීතියකුත් තියෙනවා ටිකක්. ඒ යනවාම අපරාධ නීතියක් අරෝමෙම නැහැනේ වාණිජ නීතියක් ඒ වගේම පුද්ගල නීතියක් නැහැ. දෙමළ හරි ඔන්න ওই ටික තමයි ඊළඟට මේ තේසවලම නීතියේ පොඩි දේපල වර්ග කීපයක් තියෙනවා. ඒකත් ඔබට මම අන්තිමට කියන්න ඕනේ මේක. තෙසබල නීතියේ දේපල නම් වර්ගයක් තියෙනවා. මුඩුසම් කියලා දේපල වර්ගයක් තියෙනවා. මුඩුසම් 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 කියලා කියන්නේ පරම්පරාගත දේපල. තෙසබල මේ දේපල කියලා උපමාත්‍රකාවල් ලියා ගන්න. ඒකේ පළවෙනි එක තමයි මුඩුසම්. මුඩුසම් කියලා කියන්නේ පරම්පරාගත දේපල. දෙවෙනි දේපල වර්ගය තමයි තෙඩිය තේට්ටම්. තෙඩිය තේට්ටම්. තෙඩිය තේට්ටම්. තෙඩිය තයන්නේ දියන්නේ. තෙඩිය තේට්ටම්. තෙඩිය තේට්ටම් කියලා කියන්නේ අඹුසැමියන් විසින් අත්කරගත් දේපල. හරිනේ. තුන්වෙනි එක තමයි චිදෙනම්. CH වගේ C අකුරෙන් පටන් ගන්නවා වගේ වෙනවා. චිදෙනම්. චිදෙනම්. භාර්යාව විසින් දෑවැද්දට ගෙනා දේපල. ඒක ඉතින් අපේ සිංහල ඒවා තියෙනෝනේ. භාර්යාව විසින් දෑවැද්දට ගෙනා දේපල. හතරවෙනි එක තමයි පිටස්තර පුද්ගලයෙකුගෙන් තෑගි ලැබෙන දේපල. අවශේෂ දේපල. ඒක දේපල වර්ග හතරක් දල වශයෙන් තියෙනවා. ඔබට වැඩි විස්තර කරන්න යන්නේ. දේපල නීතිය ඔන්න තෙසවලමේ දේපල නීතිය මේ හතරක් තියෙන හතර වගේකුත් තියෙනවා කියලා ලියා ගන්න. දැන් අපිට මෙතනින් මේ මාතෘකාව මෙතනින් ඉවර කරනවා මම ඊළඟට තියෙන මුස්ලිම් නීතිය. මුස්ලිම් නීතියෙන් මට විනාඩි මම හිතන්නේ 15ක්වත් යන්න පුළුවන් සමහර විට. එතකොට 4යි 5 10 වේ උපරිම මේ විනාඩි 10ක විතර වැඩි වෙන්න පුළුවන් සමහරට. මුස්ලිම් නීතිය අපේ අද මාතෘකාවේ අන්තිම ශ්‍රී ලංකාවේ නීති ක්‍රමයේ අන්තිම මාතෘකාව මුස්ලිම් නීතිය. ඒතර මුස්ලිම් නීතිය ඔබ මතක තියාගන්න ඕනේ මුස්ලිම් නීතියට වැටෙන්නේ කවුද? ඒ සම්බන්ධව අමීර් අලි කියලා
නීතිවේදියෙක් ඉන්නවා විශිෂ්ට නීතිවේදියෙක් දෙමළ කෙනෙක්. එයා කියනවා අමීර් අලි නීති විශාරදයෙක්. නීති දෙමළ කෙනෙක් ඒගොල්ලෝ නීති අපිට වැඩි හොඳට දන්නේ දෙමළ මේව ගැන නේද? අමීර් අලි කියන නීති විශාරදවය කියනවා එයා දෙමළ කෙනෙක්. එයා කියනවා මුස්ලිම් දෙමළ නෙමෙයි මුස්ලිම් නීතිය ගැන අපි කතා කරන්නේ. අමීර් අලි කියන මුස්ලිම් නීතිවේදියා කියනවා ඉස්ලාම් මුස්ලිම් නීතිය බලපාන පළවෙනි කාරණේ තමයි ඉස්ලාම් ධර්මය වැළඳ ගැනීම. දන්නට එයා කිව්වේ නැතුණා. එයා ඉතින් කිව්ව නිසා අපි කියමුකෝ එයා කිව්වයි කියලා. අමීර් අලි නම් නීති විශාරදයා පවසන පරිදි ඉස්ලාම් මේ ධර්මය අදහන්න ආරම්භ කරොත් ඉතින් ඒ සඳහා මේ ගෙවල් වල පිටේ ඉඳලා බෑ පාරේ ඉඳන් බෑ. ඔබ දන්නෝනේ මුස්ලිම් පල්ලියකට යන්න ඕන. ගිහිල්ලා ඒ වගේ වත් පිළිවත් අරෝමියෝත් මම නම් ඒ ගැන දන්නේ නැහැ. මම බෞද්ධ ගාම්කාරය නිසා ඒව දන්නේ නැහැ මම. නමුත් ඒකට මම අහපු අයගෙන් අපි කියන්නේ විචාරදෙන්ගේ පල්ලියට ගිහිල්ලා ඉස්ලාම් පල්ලියකට ගිහිල්ලා ඒ වත් පිළිවෙත් කරලා වෙලා ඒ ඉස්ලාම් ධර්මයේ වැළඳගත් විගස පල්ලිය ඇතුලෙන් එළියට එන්න කලින්ම මුස්ලිම් වෙලා එන්නේ. නමකුත් බැඳෙනවා සිංහලෙක් නම් ගියේ ඇතුළට එළියට එනකොට මුස්ලිම් නමකුත් එක්කයි එන්නේ මතක තියාගන්න ඕනේ. මුස්ලිම් නමකුත් බැරි කමක් නැහැ ඕනේ කියන සිංහලයට පුළුවන් දෙමළයටත් පුළුවන් මුස්ලිම් වෙන්න. ඒ කියන්නේ ඉපදීමෙන් මුස්ලිම් වෙන්න නීතියට අහු වෙනවා. ඒක නම් අම්මයි තාත්තයි ඉස්ලාම් නම්. ඒ වගේම තමයි මේ තමන් පස්සේ කාලෙක ඒ පල්ලියකට ගිහිල්ලා වෙලා මුස්ලිම් පල්ලියකට ගිහිල්ලා එලා ඒ යථාවත් කරලා එනවා. ඊට එදාම පස්සේ ඉඳලා එතකොට එහෙමයි යන්නේ ඇතුළට. ඒතර ඉපදීමෙන් දෙමව්පියෝ දෙන්නම මුස්ලිම් නීතියට යට කරනවා. එතකොට ඉස්ලාම් ධර්මයේ වැළඳගත් විගස ඉස්ලාම් නීතියට අහු වෙනවා. ඉස්ලාම් නීතියට අහු වෙනවා. එතකොට ඔන්න ඔය ටික තමයි ඊළඟට මේකේ තියෙන විශේෂ ලක්ෂණය තමයි බහුභාර්යා සේවනය. බහුභාර්යා සේවනය තමයි මම ඔබට දැන් තෙසබලම ගැන මම කිව්වා ඔබට තෙසබලම නීතිය අර සයිමන්ස් ආණ්ඩුකාරවරයා නීතිගත කරයි කියලා තෙසබලම නීතිය ක්ලාස් සයිස් එක දිශාවේ හරහා ලවා ගෙන්නගෙන වාර්තා මේවා ගෙන්නගෙන නීති විස්තර ගෙන්නගෙන ඒ වගේම මුස්ලිම් නීතියත් ලන්දේසීන් ව්‍යවස්ථාගත කරා. ඒතර ලන්දේසීන් ඇවිල්ලා අත වශයෙන් ඉංග්‍රීසි අපේ මේ උඩරට නීතිය විතරයි අල්ලගන්න බැරි. උඩරට නීතිය උන් අල්ලගත්තේ නෑනේ. සමහරට අල්ලගත්තර ව්‍යවස්ථාවක් හදන්න තිබුණ සමහරට. ඒ නිසා ලන්දේසි පාලනය යටතේ තිබුණේ යාපනයේදී ලන්දේසි පාලනය යටතේ තිබුණේ. ඒකනේ යාපනයේ බලකොටුවක් එහෙම තියෙන්නේ. එතකොට තෙසබලමේ බොහෝ විට දීපල නීතියට අයිති ඒවා ඔබ ඉඩ දුන්නා ලන්දේසි. සිවිල් නීති අපරාධ නීති අරව මේවා තෙසබලමට අයිති මිනිස්සු ජනතාවත් උතුරු පළාතේ මිනිස්සු අපරාධ නීතිය ලන්දේසි අපරාධ නීතිය ලන්දේසි සිවිල් නීති වලට අනුගත වුණා. නමුත් ආකේ දීපල නීති සම්බන්ධවලදී අර ඔවුන්ට තෙසබලම නීතිය දීපල වලට ඉඩ දුන්නා. එතකොට දැන් මේ මතක තියාගන්න ඕන ලන්දේසි පාලන සමයේදී පල් කියන මේ ආණ්ඩුකාරවරයා ලන්දේසි ආණ්ඩුකාරවරයා සයිමන්ස් වගේ ආණ්ඩුකාරය වගේ පල් ආණ්ඩුකාරවරයාගේ කාලෙදී මේ මුස්ලිම් නීතිය විශාරදුන්ට කියලා ඒවා වාර්තා අරගෙන ඉවරලා ඒක බොහෝ විට නීතිගත කරාසේ සැලකෙනවා. නීතිගත කරලා තියෙනවා. ඊට පස්සේ ඉංග්‍රීසි පාලන සමයේදී මම මතක තියාගන්න ඕනේ කාරණේ තමයි තෙසබලමේදී මට යම් ප්‍රමාණයකට මම කිව්වා තෙසබලන නීතියේ තියෙන චූටි කොටසයි තියෙන්නේ. තෙසබලන නීතියේ ගොඩාක් ඒවා කපල අඩු වෙලා තියෙන්නේ. හරිනේ. මුස්ලිම් නීතිය ගත්තාම මුස්ලිම් නීතිය අත වශයෙන් මේ ඒක බහුභාර්යා සේවනයේ ඉඩ දීලා තියෙන මේකක්. ඒක විතර ඇත්ත වශයෙන් පුළුවන් බහුභාර්ය අපේ විවාහ නීති වලින් බහුභාර්යා සේවනයේ ඉඩ දීලා තියෙන්නේ නීතියෙම ඉඩ දීලා තියෙන්නේ මුස්ලිම් එක. පිරිමි එක්කෙනෙකුට පුරුෂයෙකුට පුළුවන් මුස්ලිම් පුරුෂයෙකුට පුළුවන් 4 දෙනෙක් එක්ක විවාහ වෙන්න. හරිනේ මතක තියා උපරිම 4ක්. හැබැයි මතක කොන්දේසියක් තියෙනවා ඒ භාර්යාව කැමති වෙන්න. එක භාර්යාව කැමති වෙන්න. බලන්න කොච්චර ඔබට ප්‍රයෝජනවත්ද කියලා මේව. ඔබ සමහර මෙතන මුස්ලිම්වරු 24000 මේ ඔතන කවුරු හරි ඉන්නවනේ ස්ටුඩන්ට්ස්ලා ඉන්නවනේ ඒගොල්ලන්ට දන්නව ඇති. එහෙම නැත්නම් මේක අලුත්. කොච්චර දේවල්ද බලන්න.
මේ ඇත්ත වශයෙන්ම මේ බහුභාර්යා සේවනයේ පිරිමි මුස්ලිම් ජාතිකයෙකුට 4 දිනක් දක්වා විවාහ කරන්න පුළුවන්. නමුත් ඒ විවාහක ඒ වෙලාවේ ඉන්න විවාහක භාර්යාව කැමති වෙන්න ඕනේ. ඒකම වගේම නඩත්තු කිරීමේ හැකියාවත් ඔප්පු කරන්න වෙනවා. ඒ දෙක නඩත්තු කිරීමේ හැකියාව ඔප්පු කරන්න වෙනවා. ඒ වගේ ඔබෙන් අහන්න පුළුවන් මේ මුස්ලිම් නීතියේ ප්‍රදේශවල ඉන්න මේ නැත්නම් මේ පාඨමාලා මේ අධ්‍යක්ෂකතුමා ඇති කරේ මේ කොළඹ ප්‍රදේශවල ඉන්න අයට විතර නෙමෙයි ලංකාවට ඒවා ප්‍රචාරය කිරීම අරමිය අනුවනේ මේ යම් විදියට සීමා වෙලා තියෙන්නේ. නැත්නම් මේවා මේ මුස්ලිම් ප්‍රදේශ මුස්ලිම් මේ ජේපීලා ඉන්නවා. ඊළඟට අනිත් ජේපීලාත් ඉන්නවා. සිංහල ජේපීලා දැනන් ඉන්න ඕනේ මේවා. එතකොට අද ওই ටික තමයි මූලික තව කරුණු ටිකක් තියෙනවා. ඊළඟට තියෙනවා මේ ලන්දේසි භාෂා ලන්දේසි ආණ්ඩුකාරය කාලේදී පල්ක ආණ්ඩුකාරවලේ කාලේදී මේ මුස්ලිම් නීති ලේඛනගත කරා. ඊට පස්සේ ඉංග්‍රීසි පාලන සමයේදී 1806 දී ඉංග්‍රීසි පාලන සමයේදී ඒ මුස්ලිම් නීති සංග්‍රහයක් ඇති කරා. ඒක සැකසහිතයි ඒක අර ලන්දේසි පාලන සමයේ ලන්දේසි භාෂාවෙන් කරපු එක ඉංග්‍රීසියට පරිවර්තනය කරාද එහෙම නැත්නම් ඉංග්‍රීසියට අලුතෙන්ම කරපු එකක්ද කියලා ඒක සැකසහිතයි. නමුත් ලන්දේසි පාලන සමයේත් එකක් තිබුණා. ඉංග්‍රීසි 1806 මුස්ලිම් නීති සංග්‍රහය. ඒක තමයි බොහෝ විට ඉංග්‍රීසි මේකෙන් වර්තමානයේ දක්වා ක්‍රියාත්මක වෙන්නේ. මේ ප්‍රධානම මේක තමයි එතකොට මේ ඉස්ලාම් ධර්මයේ වැළඳ ගන්නවා. මොහොමඩ් නබිතුමාගේ ධර්මයට අනුව ජීවත් වෙන්න ඕනේ. ඒක පල්ලියේදී ඒවා පත්පිළිවෙත් දාලා අනුමත කරවගෙන ඒ අනුව ක්‍රියාත්මක වෙනවා. යම් විදියකින් මුස්ලිම් ඉස්ලාම් ධර්මයේ වැළඳගත් පුද්ගලයෙක් කතෝලික ආගම වැළඳගත්තොත් මේක එයාගේ මුස්ලිම් මේක ඉවරයි. දැන් ප්‍රධාන මූලාශ්‍රය තමයි කෝරානය. කෝරානය තමයි බයිබලයේ වගේ තියෙන ක්‍රිස්තියානි බයිබලයේ වගේ මුස්ලිම් නීතියට අදාළ මේක. කෝරානය. ඒ වගේම තමයි ප්‍රධාන මූලාශ්‍රය කෝරානය. හදිත් ඉජ්මා කියලා තව මූලාශ්‍ර දෙකක් තියෙනවා. ඒ වගේම තමයි මුස්ලිම් ව්‍යවස්ථා තියෙනවා. ඊට පස්සේ ඉංග්‍රීසි පාලන සමයේදී ඇති කර මුස්ලිම් ව්‍යවස්ථා තියෙනවා. දැන් ඒ වගේම තමයි අප්‍රධාන නඩු දෙකක් තියෙනවා. මේ නඩු දෙක කියලා මම අවසන් කරනවා මෙතන. ඒකට විනාඩි කිහිපයක් යන්න පුළුවන්. ඉතාම වැදගත් මේ නඩු තීන්දුව දෙක ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව දෙකක්. එකක් තමයි කච්චි මොහොමඩ් එරෙහි බෙනඩික්ට්. කච්චි මොහොමඩ් එරෙහි බෙනඩික්ට් කියන නඩු තීන්දුව. කච්චි මොහොමඩ් එරෙහි බෙනඩික්ට් කියන නඩු තීන්දුව. මේක විතා වැදගත් වර්තමානයේ දක්වත් වැදගත්. ඔබට මම මුලින් කිව්වා මේ මේ මුස්ලිම් නීතියට මුස්ලිම් විවාහය ඇති. තෙසමනේ වගේ නෙමෙයි. මුස්ලිම් විවාහ ආйти, දික්කසාද ආйти, දීපල උරුමය ආйти. හරිනේ? ඒ ටික ආйти. මුස්ලිම් විවාහ ආйти වෙනවා. මුස්ලිම් දික්කසාදත් ආйти. මුස්ලිම් දීපලත් නීතියත් ආйти යම් ප්‍රමාණයක්. හරිනේ? ඔවුන්ගේ දීපල නීතියකුත් ආйти තියෙනවා. හරිනේ? එතකොට කච්චි මොහමඩ් නඩු තීන්දුවේ කච්චි මොහමඩ් එරෙහි කච්චි මොහමඩ් එරෙහි බෙනඩික්ට්. කච්චි මොහමඩ් එරෙහි බෙනඩික්ට් නඩු තීන්දුව තමයි 1947 දී මේ පුද්ගලයා පිරිමි පුද්ගලයා මුස්ලිම් ආගමේ හිටිය ඔහු කච්චි මොහමඩ් මුස්ලිම්නේ ඔහු විවාහ වුණා මේ මුස්ලිම් කාන්තාවක් එක්ක මේ මුස්ලිම් නීතියට අනුව මේ පුද්ගලයා කච්චි මොහමඩ් විවාහ වුණා අයියා උම්මා එක්ක විවාහ වෙලා ඊට පස්සේ 54 දී ඇය අත්හැරලා දාලා මේ පස්සේ ක්‍රිස්තියානි ආගම වැළඳගෙන තව කාන්තාවක් එක්ක විවාහ වුණා. ක්‍රිස්තියානි ධර්මයේ වැළඳගෙන තව කාන්තාවක්. ඒතර එයා හිටියේ මුස්ලිම් හිටියේ. ඔබට 100ට නැගෙන්න ඕනේ මුස්ලිම් හිටියාම 4 දිනක එක විවාහ වෙන්න පුළුවන් කියලා ඔහුට. නමුත් ඔහු කරේ අර කාන්තාව අත්හැරලා ඔහු ක්‍රිස්තියානි ධර්මයේ ආගම වැළඳගත්තා. ක්‍රිස්තියානි ධර්මයේ වැළඳගත්ත ගමන් මුස්ලිම් නීතිය අහෝසු වෙන විදිහ මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ ඔහු කරේ අර කාන්තාව අත්හැරලා වෙලා ක්‍රිස්තියානි ධර්මයේ වැළඳගෙන ඉවෙලා අර කාන්තාවත් එක්ක විවාහ වුණා දෙවෙනි කාන්තාවත් එක්ක. එතකොට රජයෙන් දැම්ම නඩුවක් ඔහුට විතු බහු විවාහ නඩුව. බහු විවාහ කියන්නේ අපරාධයක්.
දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඔබට මම මුලින්ම දේශනාවේදී කිව්වා දණ්ඩ නීති සංග්‍රහය කියන යටතේ අපරාධ නීතිය යටතේ නඩු දාන්නේ පැමිණිල්ල දාන්නේ නීතිපති දෙපාර්තමේන්තුව නීතිපතියකින්. ඒ නිසා මේ පුද්ගලයාට විරුද්ධව 362 වග අපරාධ දණ්ඩ නීති සංග්‍රහය 362 වගේදී තියෙන බහු විවාහ වරද. බහු විවාහ වරද සම්බන්ධයෙන් නඩු දැම්මා මොහුට විරුද්ධව. මොහු වරද කරුණා. මොහු නිසා මොහු සිරගත වුණා. මේ ඒ බහු විවාහ වරදට වරද කරුණායි කියලා තමයි තීන්දුවේ තියෙන්නේ. හරිනේ. එතකොට දෙවෙනි නඩු තීන්දුව ඊළඟට බලන්න නීතිපතියේ රීඩ්. නීතිපතියේ රීඩ් කියන නඩුව දෙවෙනි නඩුව. පළවෙනි නඩුවේදී ඔහු වරද කරුණා. එතකොට ඔහු මුස්ලිම් ඉඳලා කතෝලික ආගම වැඩඳගෙන ඊට පස්සේ කතෝලිකෙක් විවාහ වෙලා කරගෙන එතකොට ඉබේම මුස්ලිම් නීතිය අහෝසි වෙනවා. එතකොට ඔහුට අර හතර දිනක විවාහයේ තියෙන අයිතිවාසිකම් නැති වෙලා යනවා. ඔහු කතෝලික ආගම වැළඳගත්ත ගමන් මුස්ලිම් නීතිය අහෝසි වෙන නිසා රජයෙන් දැම්ම නඩුව ඔහුට විරුද්ධව ඔහු වරද කරුණා සිරගත කරා. අපරාධ නීතිය අයිතිනේ. බහු විවාහ වරද අපරාධ නීතියට අයිති. සිවිල් වරදක් නෙමෙයි. දෙවෙනි නඩු තීන්දුව බලන්න හොඳට බලන්න නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපති එරෙහි රීඩ් කියන නඩු තීන්දුව. නීතිපති එරෙහි රීඩ්. මේ නඩු තීන්දුව 1954 කලින් නඩු තීන්දුව 1961 දී. මේක 1954 නඩු තීන්දුවේදී මේ නඩු තීන්දුවේ උනේ මුලින් ඔහු කතෝලික. මුලින් කතෝලික පුද්ගලයා පස්සේ මුලින් කතෝලික මේ ආගමකට බැඳිලා කතෝලික විවාහයකුත් කරගෙන ඊට පස්සේ මොහු කරේ මේ මුස්ලිම් ආගමකට බැඳුණා ඊට පස්සේ. පල්ලියට ගිහලා මුස්ලිම් ආගම වෙලානේ මුස්ලිම් කාන්තාවක් එක්ක විවාහ වුණා. දෙවෙනි නඩුවේදී නේ කතෝලික පුද්ගලයෙක් කතෝලික මුස්ලිම් ආගම ඉස්ලාම් මුස්ලිම් නීතිය අරනහම අනිත් හැම නීතියකම ඒක විවාහය එකවරකට. ඒක විවාහය. මේ දෙවෙනි නඩුවේදී ඔහු කතෝලිකෙක් හිටියේ. ඔහු විවාහ වෙලා හිටියේ. ඔහුක ඊට පස්සේ ඔහු කරේ විකසායයට කලින් මුස්ලිම් ආගම වැළඳගත්තා. මුස්ලිම් ආගම වැළඳගෙන ඉවරලා ඊට පස්සේ මුස්ලිම් කාන්තාවක් එක්ක විවාහ වුණා. එතනදී ආණ්ඩුවෙන් දැම්ම නීතිපති දෙපාර්තමේන්තුවේ නඩු මොහුට විරුද්ධව. මෙතනදී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කරා මොහු නිවැරදි කියලා. නිවැරදි කියලා තීන්දුව කරේ මොහු මේ මුස්ලිම් ඉස්ලාම් ධර්මයේ වැළඳගත්තා. ඒ නිසා තීන්දුව කරා මොහු නිදොස් කියලා. ඒතර රජයෙන් කරේ නඩු දැම්මා එංගලන්තේ. අපේ ඒ කාලේ 1971ට කලින් අපේ අවසාන 1971ට කලින් අපේ අවසාන අභියාචන අධිකාරිය තිබුණේ එංගලන්තේ. ප්‍රිවි කවුන්සිලය කියලා තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ. රාජාධිකරණය කියලා තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ. සිංහලෙන් කියන්නේ. රාජාධිකරණයට ආණ්ඩුවෙන් නැත් දැම්මා. මොකද මේ ශ්‍රේෂ්ඨාධිකරණය නිදහස් කරා මේ මිනිස්සයා. නිදහස් කරාම මේ රජයෙන් දැම්ම අභියාචනයක් එංගලන්තයට. එංගලන්තේ ප්‍රිවි කවුන්සිලය තීන්දුව කරා මේ මිනිස්සයා නිවැරදි කියලා. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ස්ථිර කරා. මෙන්න මේ කරුණු ටික තමයි මට කියන්න තියෙන්නේ මතක තියාගන්න ඕනේ. අපි මූලික දැන් මීට වැඩි වෙලා මම ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් අපි මාතෘකා අපි මේ උඩරට මේ ශ්‍රී ලංකාවේ නීති ක්‍රමය ගැන ඔන්න අද මාතෘකා අපි අවසන් කරනවා. ඒ විදිහට ඉංග්‍රීසි නීතිය, ප්‍රෝමලජ්ජ නීතිය, විදේශී නීති දෙකයි, උඩරට නීතිය, මුස්ලිම් නීතිය, තෙසවලම නීතිය කියන දේශීය නීති තුනත් අපි ඉගෙන ගත්තා. අපි දෙවෙනි ලෙක්චර් එක අවසන් කරනවා. තුන්වෙනි සතියේ ලබන සතියේ අපි දෙකට පටන් ගන්නවා ශ්‍රී ලංකාවේ උසාවි ක්‍රමය කියලා. එතෙක් මම මගේ දේශනය අවසන් කරනවා. හරි. ස්තුතියි. හරිනේ. නේ? ගැටලු මොනවද ඔබට තියෙනවද මේ ගැටලු මොනවද තියෙනවද මගෙන් අහන්න දැන් අපි මොනවද ගැටලු තියෙනවද? මම එනම් යොමුව දෙනවා මේ අපේ මේ අධ්‍යක්ෂතුමා ඔයගොල්ලන්ට මොන හරි මේ දැනගන්න තියෙනවා නම් අහන්න පුළුවන්. නැත්තම් ගෲප් එකේ ටිකක් ඇක්ටිව් ඉන්න මේ
ලෙසන් එක අහනකොට රෙකෝඩින් එක මොන හරි ප්‍රශ්න આવොත් කොලයක ලියාගෙන ටයිප් කරලා හරි වොයිස් කරලා හරි දාන්න. එතකොට ඊළඟ දවසේ ප්‍රොෆෙසර්ගෙන් හරි නැත්නම් ලෙක්චර් එකේදී හරි එහෙම නැත්නම් පුජ්‍යලිකව හරි කාටත් හොඳයිනේ මේ පොදුවේ කතා කරන්න තිබ්බනම් ඒ විදිහට අපිට ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. ගොඩක් මේවා න්‍යායික කරුණු තමයි අතුලත් වෙන්නේ මේ මුල හරියේ. එතකොට ඒ පදනම දැනගෙන ඉන්න එපා. ඕන එක ෆවුන්ඩේෂන් එක තියෙන්න එපා. ඒක නිසා පොඩ්ඩක් අර ඒ පදනම තමයි ප්‍රොෆෙසර් සකස් කරමින් ඉන්නේ. ඊට පස්සේ එක එක විෂයන්ට එක එක ශේෂ්ත්‍ර වලට අදාළව මානව හිමිකම් ඔයගොල්ලන්ට කෙලින්ම සාමදාන විනිසුරුවරයෙකුට අදාළව නීති රීති සහ ඒ භාවිතයන් ඒවා පිළිබඳව අපි අවසාන වෙනකොට හොඳින් කතා කරමු. එතකොට පදනමත් සකස් කරගෙන ඉන්න ඕනේ. මොකද්ද නීතිය කියන එක හොඳට දැනගෙන ඉන්න හැකි වෙන්න ඕනේ. දැනට මම නෝට් එකක් PDF එකක් ඔයගොල්ලන් ගෲප් එකට දැම්මා. තවත් මේ විෂයන් කතා කරපු දින දෙකට අදාළ විෂයන් ටිකක් තව දාන්න. මොනවා හරි ගැටලු තිබ්බොත් එහෙමනම් මැසේජ් එකක් දාන්න. එහෙනම් සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. තව ඉල්ලීමක් කරනවා පුළුවන් තරම් මේක රෙකෝඩින් එක අහගෙන ඉන්න කට්ටිය තමන් දන්න තව සාමදාන විනිශ්චයකාරවරු මෙතන ඉන්න ගොඩක් වෙලා 2024 දී උරුම දීපු කට්ටිය තමන් දන්න අය ඉන්නවනම් සම්බන්ධ කරන්න ඒක අපිට ලොකු උදව්වක්. දැනට ඉන්න ප්‍රමාණයෙන් කොහොමත් අපි කරගෙන යනවා. නමුත් අපිට තව කණ්ඩායමක් හිටියොත් මේක ශක්තිමත්ව ඉදිරියට අරගෙන යන්න පුළුවන්. තා මුල නිසා මේ ඔයගොල්ලෝ එකට දිවුරුම් දීපු කවුරු හරි ඉන්නවා නම් ඒගොල්ලන්ට පණිවිඩය දෙන්න නැත්නම් ඒගොල්ලන්ගේ දුරකථන අංකයක් ලිපිනයක් අපිට සපයන්න පුළුවන් නම් අපිට ලිපියක් උනත් තැපැල් කරන්න පුළුවන්. මොකද අපිට ලොකු ගැටලුවක් වුණා ගිය පාර තැපැල් ස්ට්‍රයික් එකත් එක්ක ලියුම් දැම්මා අපි 1000ක්. ඒ ලියුම් 1000ට ඇත්තටම මොනවා වුණාද කියලා අපිටත් හිතා ගන්න බෑ. මේ ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් හිතා ගන්න පුළුවන් නේ ගොඩ ගැහුනට පස්සේ මොනවා හරි දෙයක් වෙන්න ඇති. එතකොට ඒක නිසා අපිට ආපු ප්‍රතිචාර ටිකක් මදි. නැත්තම් මේව නෙමෙයි අපි අනිත් ක්ලාස් වල 50 40 ඒ වගේ අනිත් වෙනස් කෝර්සස් වල බැංකුකරණයට අදාළ දේවල් ටිකක් කෝර්සස් ටිකක් යනවා. ඒවා ඉන්නවා. හරි. එහෙනම් තවත් ඕගොල්ලෝ මහන්සි කරන්න අදහසක් නැහැ. බොහොම ස්තුතියි සියලු දෙනාටම රෙකෝඩින් එක දවස් දෙකක් වගේ ඇතුළත ලබා දෙන්න උත්සාහ කරනවා. ස්තුතියි.